නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්න රංසියෝ නීල පීතාරත්ත සේතා මංජිට්ඨාච පබස්සරා තං ලෝකනාථං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාධරං. හොඳයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද ජූනි මාසයේ පළවෙනි ඉරිදා ශ්‍රී ලංකාව වෙලාවෙන් අපි 7:45ට තමයි මේ පට්ටාන ద్వාර දේශනා මාලාව ආරම්භ කරන්නේ. ඉතින් අද දිනේදීත් අපි වැඩම වදාළ මහා සංඝරත්නය දෙපා නැමත ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබ සියලු දෙනාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි අද දිනේදී අපේ කල්‍යාණ මිත්‍ර මංගලේත්‍රිසිංහ ගුරුතුමාට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද දිනේට නියමිත ධර්ම දේශනා මාලාව ආරම්භ කරන මේ ඕදනාවත් ඔබ සියලු දෙනාවත් තාමත් ගෞරවයෙන් පිළිගන්නවා ලැබෙනවා. තෙරුවන් සරණයි. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අපි එහෙමනම් අද සාකච්ඡා කරමු. අපි සාකච්ඡා කරමු ආවේසු විසි ප්‍රත්‍ය ධර්ම ගැන. අපි අද දවසේ සාකච්ඡා කරන්නට තියෙන්නේ උපනිස්සය ප්‍රත්‍ය ගැන. ප්‍රත්‍ය 24න් 9 වෙනි අංකයේ යටතේ විස්තර වෙලා තියෙන ප්‍රත්‍ය ගැනයි අද සාකච්ඡා කරන්නේ. අපි ඉස්සරළම බලමු මේ උපනිස්සය කියන වචනේ තේරුම මොකක්ද කියලා වටහාගෙන එතනින් ඊළඟට අපි සාකච්ඡාව කරමු. උපනිශ්‍රය කියලා කියන්නේ බලවත් හේතුව කියන එකයි. ස්ථාව මූලාධාරය බලවත් හේතුව මේ වගේ අර්ථ වලින් තමයි පොතපතේ ඒ උපනිශ්‍රය ප්‍රත්‍ය ගැන විස්තර වෙලා තියෙන්නේ. දැන් අපි දන්නවා නාම කුංජයක් ඇති වෙනවා නම් ඒ කියන්නේ චිත්ත චෛතසික ධර්ම ස්වභාවය ඇති වෙනවා නම් ඒ නාම කොටාසයක් ඇතිවීම සඳහා අවශ්‍ය වෙන ප්‍රත්‍ය ගොඩක් තියෙනවා. හේතු ප්‍රත්‍ය ගොඩක් තියෙනවා. ඒ විවිධ වූ කාරණා අතරින් දැන් අපිට මතකනේ අපි ධම්මසංගණීය කරනකොට පටන් ගත්තෙම කොහොමද? අටුවාවේ කොහොමද ඒක විස්තර කළේ? දැන් යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති කියලා ඡේදංක එකෙන් පටන් ගන්නකොට ඒ යස්මින් සමයේ යම් කලෙක කියන එකේ ඒ සමය කියන වචනේ කොහොමද අටුවාව විස්තර කළේ? මතකද ඒක? සමවායෝ khano කාලෝ සමූහෝ හේතු ඒවච ආදි වශයෙන් අංග පහක් හැටියට දක්වලා මොකක්ද සමය කියලා කියන්නේ? වෙන්න මේ ප්‍රත්‍ය ටික සුදුසු පරිදි යෙදිලා තියෙන වෙලාව තමයි මේ කුසලසිත ඇතිවීමට සුදුසු වෙලාව වන්න බලන්න. එතකොට එතන කරුණු රාශියක් තනිවෙන් කතා කරලා පෙන්නවා. මෙන්න මේ කියන සුදුසු ප්‍රත්‍ය විමසිත ඇතිවීම සඳහා සුදුසු ප්‍රත්‍ය එක්තැන් වූ මොහොත තමයි මේ
මේ කුසල සිත ඇති වෙනවා. මේක තමයි මේ සමය, කණය, කාලෝ කියලා ඔක්කොම කතා කළේ එතනදී. එහෙමනම් දැන් මෙතනදිත් මම කියන්න ඕන උනේ අන්න ඒ වාගේ නාම පුඤ්ජයක් ඇතිවීමට අවශ්‍ය වෙන කාරණා බොහෝ තිබුණා වුණත් ඒ කාරණා අතරින් අතිශයින්ම උපකාර වූ බලවත්ම හේතුවට තමයි උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා කියන්නේ. හරිද? අන්න ඒක තමයි මේ ප්‍රත්‍යයේ තියෙන විශේෂත්වය. ඒ කියන්නේ යම් හේයකින් අනිකුත් ප්‍රත්‍ය කොච්චර තිබුණා වුණත් මේ කියන උපනිශ්‍රය ප්‍රත්‍ය ශක්තිය යෙදුනේ නැත්නම් අනිත් ප්‍රත්‍ය කොච්චර තිබුණත් එම සිත ඇති වෙන්නට බෑ. එහෙනම් යතුර තියෙන්නේ මෙයා ගාව. අන්න ඒ වගේ. එතකොට මොකද ඒ කිව්වේ උපනිශ්‍රය ප්‍රත්‍යෙන් ලැබුණ නැත්තම් අදාළ චිත්තචෛතසිකයන්ගේ පහළ වීමක් වෙන්න බෑ. උදාහරණයක් ගමු බලන්න. වැස්ස වැටුනේ නැත්තම් මේ ගස්වැල් තුරුලතා වැඩෙන්නේ නැහැ. හරි අනිත් පෝර තිබුණට හුලං හැමුවට ඊට රස්නේ තිබුණට බෑ වැස්ස වැටෙන්නත් ඕන. අර ඒ වගේ මෙතනදී නාම පුඤ්ජයක් ඇතිවීම සඳහා යෙදෙන ප්‍රත්‍ය රාශියක් තිබුණා වුණාට ඒ ප්‍රත්‍යයන් අතරින් යෙදෙන බලවත්ම ප්‍රත්‍ය තමයි උපනිශ්‍රේ කියලා. අරගත්තේ උපනිශ්‍රේ ප්‍රත්‍ය නොයෙදෙනවා නම් එම නාම පුඤ්ජය ඇති වෙන්නට බෑ කියන එකයි ඒකේ අදහස් වෙන්නේ. හරිනේ. එතකොට අන්න ඒකෙන් තමයි මේ බලවත් හේතුව කියන එකේ අර්ථය අපි තේරුම් ගන්නට ඕන. අතිශයින් උපකාර වෙන. අනිත් ඒවා තිබුණාට මදි. මෙයා ඉන්නම ඕන. අන්න ඒ අර්ථයෙන් උපනිශ්‍රේ කියන වචනේ අර්ථය තේරුම් ගනිමු. මේක හරි ලස්සනට විස්තර වෙලා තියෙනවා අභිධර්මයේ මූලික කරුණු කියන පොතේ අපේ රේණුකානේ මහානායක හාමුදුරුවෝ ලියපු අභිධර්මයේ මූලික කරුණු කියන පොතේ මෙන්න මේ විදිහට විස්තර වෙනවා. මම කියවන්නම්. චිත්තචෛතසික ඇතිවීමට ලැබිය යුතු වූ එක්විය යුතු වූ අනේක ප්‍රත්‍ය ධර්මයන් අතර ඵල ධර්මයට අතිශයින් උපකාර වූද නැතුවම බැරි වූද බලවත් වූ ප්‍රත්‍යය උපනිශ්‍රය නම් වේ. අන්න දැක්කනේ. එය උදාහරණයක් දෙනවා ඊළඟට. එය කම්කරුවන්ට වැටුප් දී ගෙයක් සාදවන ගේ හිමියෙකු මෙන් දත යුතුය. ගෙහිමියා කම්කරුවෝ යන සියල්ලෝම ගෙය ඇති කරන්නෝය. එහෙත් කම්කරුවන්ගෙන් ඇතැමුන් නැති වූවද ගෙය තැනීම සිදුවන්නේය. ඔවුනට වැටුප් දෙන කර්මාන්තයට ද්‍රව්‍ය සපයන ගේ හිමියා නැති වූවහොත් ගෙය නොකෙරෙන්නේය. ගේ හදන ගේ හදවන අයිතිකාරයා එදින්ට යෙදෙන්නේ නැත්නම් ඒ ගේ හැදෙන්නේ නැහැ. ඒකයි කිව්වේ. එබැවින් ගෙය නැමැති ඵලය ඇති කිරීමේ ප්‍රධාන උපකාරකයා ගේ හිමියාය. ගේ අයිතිකාරයා. ගේ හිමියාගේ සම්බන්ධය නැතහොත් ගේ නොකරන්නා වූ කම්කරුවෝ ගේ තැනීමේ අප්‍රදානී වේ. චිත්තචෛතසිකයන් ඇතිවීමට තිබිය යුතු වූ උපනිශ්‍රය ප්‍රත්‍යයන් චිත්තචෛතසිකයන් ඇතිවීමට තිබිය යුතු වූ උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් අන්‍ය ප්‍රත්‍යයන් ගෙය තනන කම්කරු පිරිසෙන් දත යුතුය. අන්න එතකොට ගේ හදන්න නම් ඒ ගේ හදවන මහත්තයා ඉන්න ඕනේ. එයාගේ තමයි එතකොට එයාට ඕන විදිහට ගේ හදන්නේ. එතකොට මේ මහත්තයාට ගේ හදාගන්න තේරෙන්නේ නැති නිසා එයා කම්කරුවෝ දාලා බඩු සප්ලයි කරලා ඒ විදිහට ගේ හදන්නේ. එතකොට කොච්චර කම්කරුවෝ හිටියත් කොච්චර බඩු සැපයීම තිබුණත් මේ ගේ හිමියාගේ මේ යෙදීම නැත්තම් එමගේ ඒ විදිහට හැදෙන්නේ නැහැ. අන්න එහෙනම් ගේ හිමියා තමයි උපනිශ්‍රේ ප්‍රත්‍ය හැටියට එතනයි. උදාහරණයට දෙන්නේ අනිකුත් කම්කරු පිරිස ආදී අනිත් සියලු කාණ්ඩය අනිකුත් ප්‍රත්‍ය ධර්ම හැටියට සලකන්නට පුළුවන්. එහෙනම් කොච්චර අනිකුත් ප්‍රත්‍ය ධර්ම තිබුණත් වැඩක් නැහැ. මහ ප්‍රත්‍ය උපනිශ්‍රේ ප්‍රත්‍ය යෙදෙන්නම ඕනේ. ඒක තමයි උදාහරණයට දීලා තියෙන්නේ. හොඳට පැහැදිලි කියලා මම හිතනවා. හරි. දැන් අපිට ඊළඟට ප්‍රශ්නයක් එනවා. අපි දැන් ගිය සතියේ සාකච්ඡා කළා නිස්සය ප්‍රත්‍ය. දැන් අද කතා කරන්නේ උපනිශ්‍රය ප්‍රත්‍ය.
උප කියලා උපසර්ගයක් දාලා වෙනස් ප්‍රත්‍යක් විදිහට කතා කරනවා උපනිශ්‍රේ ප්‍රත්‍ය. එතකොට මේ නිස්සය ප්‍රත්‍යය සහ උපනිශ්‍රේ ප්‍රත්‍යය වෙනස මොකද? මොකද දැන් නිස්සය ප්‍රත්‍යයේ යම් බලවත් හේතුවක් නෙදුනේ. එයා නැත්තම් එතන මේ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ කියලා අපි කිව්වේ. ඉතින් දැන් උපනිශ්‍රේත් ඒකමනේ කියන්නේ. නෑ. ඒ දෙකේ වෙනසක් තියෙනවා. මේ බලන්න. මම උදාහරණයට ගන්නම් කුසල විපාක චක්කු විඥාන සිත ඇති වෙන අවස්ථාව අරගෙන ඒක ඇසුරෙන් මම මේක විස්තර කරලා දෙන්නම්. මේක දැන් නාම පුඤ්ජයක්නේ කුසල විපාක චක්කු විඥාන සිත කියන්නේ. නාම ධර්ම 7යි 1යි 8යි. නාම ධර්ම 8ක ඉපදීමනේ මේ තියෙන්නේ. සහජාත ප්‍රත්‍යයේදී නාම ධර්ම 8ක සහජාත ඉපදීමක් තියෙනවා. අඤ්ඤමඤ්ඤත්තේදී දැන් ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ඒවත් ගලපන්න පුළුවන්. මේ කුසල විපාක චක්කු විඥාන සිත ඉපදෙන එක රූප සටහනකින් මම ඇඳලා පෙන්නනවා. මෙහෙමයි මේ තියෙන ඇස ඒ කියන්නේ චක්කුද්්වාරයේ මේ කියන මම මේ රූපයෙන් ඇඳලා තියෙන විපාක විඥානය. කුසල විපාක චක්කු විඥානය. ඒ කියන්නේ මේ ඇස කරනකොට ඉපදිච්ච ප්‍රත්‍යෝත්පන්නයි. ඇස නැත්තම් ප්‍රත්‍ය මේ කුසල විපාක චක්කු විඥානේ නෑ. ඇස නැත්තම් චක්කු විඥානේ නෑ. එන්න බෑනේ. ඒකනේ අන්ධයට හැපෙන්නේ නැහැ කියලා අපි කිව්වේ. හරි. එහෙම නැති මෙයා බලවත් ප්‍රත්‍යයනේ. ඔව් එයා බලවත් ප්‍රත්‍යක් තමයි. හරිද? ඇයි එහෙම කියන්නේ? දැන් චක්කු විඥානයේ ඉපදීමට ඇස කියන දේ තිබිය යුතුමයි. සෝත විඥානයේ ඉපදීමට කන තිබිය යුතුමයි. හරිද? එතකොට මේක මෙහෙම තියෙද්දී මේ කියන විපාක විඥානයේ ඇතිවීමට ඇස ප්‍රධාන එක්කෙනා හැටියට ගන්න පුළුවන්ද? ඇස තිබූ පමණින් මේ දේ ඇති වෙනවද? බලන්න මෙතන ඇති වෙන්නේ විපාක විඥානයක්. කුසල විපාක චක්කු විඥානයක්. විපාකයක් ඇති වෙන්නට නම් කුමක්ද තිබිය යුත්තේ? ඊට කලින් పూర్ව කර්මයක් තිබිලා තියෙන්න ඕනේ. දැන් මේක කුසල විපාක චක්කු විඥානය ගත්ත නිසා పూర్ව කුසල කර්මයක් තිබිලා තියෙන්නට ඕනේ. ඒ කුසල කර්මයේ විපාකයේ හැටියටයි මේ චක්කු විඥානය ඇති උනේ. එහෙමනම් මෙතන දැන් කවුද බලවතා? අන්න ඇහැ තිබුණයි කියලා වැඩක් නැහැ. పూర్ව කුසල කර්මයේ තිබුණ නැත්නම් විපාක විඥානය මේ විදිහට එන්න බෑ. මේ పూర్ව කුසල කර්මයේ ශක්තියෙන් ඉස්සරහට ආපු නිසා තමයි ඇස ඉදිරිපත් වෙලා මේ කියන චක්කු විඥානය ඇති කරගන්න පුළුවන් වුනේ. එහෙමනම් මෙතනදී ඇස කියන එක නිස්සය ප්‍රත්‍ය, పూర్ව කුසල කර්මය කියන එක උපනිස්සය ප්‍රත්‍ය. දැක්කද? කවුද දැන් බලවතා? పూర్ව කුසල කර්මයේ තියෙන්න ඕනේ. යාගෙන් තමයි විපාකය එන්නේ. ඒ විපාකය ඇති වෙන වෙලාවේදී, ඇති වෙන අවස්ථාවේදී, ඒ කියන්නේ මේ චක්කු විඥාන සිත ඉපදෙන වෙලාවේදී අන්න ඒ වෙලාවේදී මෙයා බලවත් වෙනවා. ඇයි මෙයා මේ ඇහැ නැත්තම් චක්කු විඥාන ඉපදෙන්න බෑ. හැබැයි ඒක සීමා වෙලා තියෙනවා. ඒ චක්කු විඥාන සිත ඉපදෙන වෙලාවේදී තමයි මෙයා බලවත් වෙලා ඉස්සරහට ආවේ. ඊට කලින් මෙයාගේ මහ බලවත් බව උපනිශ්‍රය බව තිබෙන්නටම ඕනි. මේකයි ඒකේ වෙනස. දැක්කනේ? එතකොට මේ විදිහට මේක හරියට ඇනලයිස් කරලා අරගන්න ඕනේ. දැන් ඇස කියන එක මොකක්ද උනේ? එතකොට ආසන්නතම කාරණේ උනේ. හරි? මේ චක්කු විඥාන ඉපදීමට ආසන්නතම කාරණේ. හරි? නමුත් పూర్ව කුසල කර්මය ඇවිල්ලා මූල හේතු ප්‍රධාන කාරණේ උපනිශ්‍රය. අන්න ඒක තමයි పూర్ව කුසල කර්මයේ ස්වභාවය. මෙතනදී ඉදිරිපත් කරන විද්‍යාණු. ඒ නිසා තමයි කුසල විපාක චක්කු විඥානේ මේ විදිහට ඉපදුනේ. දැන් මේ නිස්සය ප්‍රත්‍ය කතා කරන වෙලාවේදී අපි මේ ඇස කරනකොට චක්කු විඥානයේ ඇතිවීම කොහොමද කතා කළේ? මොකක්ද ඒකට දාපු නිर्देशපාලිය චක්කායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මාන නිස්සය පච්චේන පච්චයෝ. එතනදී නිස්සය පච්චේන පච්චයෝ. මේක කොහොමද අපි කියන්නේ? పూర్ව කුසල කර්මය නිසා විපාක විඥානයක් ඉපදුනා. ඒක නිर्देशපාලිය අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒක අපිට හම්බ වෙනවා ඊට ගැඹුරට ගියාම කුසලං කම්මං විපාකස්සච උපනිස්සය පච්චයේන පච්චයෝ. අන්න එතනදී නිස්සය නෙමෙයි කිව්වේ උපනිස්සය පච්චේන පච්චයෝ. කුසලං කම්මං විපාකස්සච උපනිස්සය පච්චේන පච්චයෝ.
අන්න දැක්කද? ඒ අනුව මේ කියන සංසිද්ධියේදී పూర్ව කුසල කර්මයේ තමයි උපනිශ්‍රේ ප්‍රත්‍යයට බලවත් කාරණේ හැටියට ඉස්සරහට ආවේ. නිශ්චය ප්‍රත්‍ය ඇවිල්ලා මේ ඇති වෙන මොහොතේ ඇති වෙන වෙලාවේදී ආසන්නතම කාරණේ හැටියටයි ආවේ. ඒ අනුව මේක මෙයා ඇස කියන කෙනා නිශ්චය పూర్ව කුසල කර්මයේ උපනිශ්‍රේ. හරිනේ. අන්න ඒ විදිහට ඒක අරගන්නට ඕනේ. හරිනේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් නෑ ඇහැ නැත්තම් හැදෙන්නේ නෑ නේද? ඔව් ඇහැ නැත්තම් හැදෙන්නේ නෑ තමයි. ඒ කියන්නේ ප්‍රත්‍යෝත්පන්නය වෙච්ච මේ චක්කු විඥානයේ පහළවන අවස්ථාව පැමිණි විතයි මෙයා වෙන් කළ නොහැකි හේතුව බලවත් හේතුව හැටියට ඇහැ ඉදිරිපත් වුනේ. එසේ ඇහැට ඉදිරිපත් වීමටත් මේ කියන పూర్ව කුසල කර්මයේ ස්වરૂපය තිබිය යුතුයි. ඒ නිසායි ඇස කියන එක නිස්සය పూర్ව කුසල කර්මයේ උපනිශ්‍රය. දැන් ඉතින් මේකට තව උපමා ඉතින් ගොඩාක් අරගන්න පුළුවන් පොත්පත් වලට. දැන් අපි ගමුකෝ අම්මා බත්තු වෙන වෙලාව අරගන්නකො. හරි. දැන් බත්තු යනකොට මොකක්ද අපි නිස්සයයි උපනිස්සයයි කොහොමද බලන්නේ? මේ තැනට ඉතින් ඒක ගලපන විදිහ අනුව තර්ක කරන්න පුළුවන්. නමුත් අපිට දැන් බත හැදෙන්න නම් එතන ඇත්තටම හැලියක් තියෙන්න ඕනේ, වතුර තියෙන්න ඕනේ, ගින්දර තියෙන්න ඕනේ. ඕනනම් ඉතින් අම්මා ඉන්නත් ඕනේ කියලා ටික අපිට පෙන්නත හැකියි. නමුත් ඒ ඔක්කොම තිබුණත් බත් පිසෙනවද්ද වීසහල් ටික ගෙදර නොතිබුණා නම් එහෙනම් වීසහල් ටික තමයි උපනිශ්‍රේ ප්‍රත්‍ය වෙන්නේ හැලිය වතුර ඒ ටික ඒ බත පිසෙන වෙලාවේදී ඉවත් නොකළ හැකි ධර්ම. බත පිසෙන වෙලාවේදී ඉවත් නොකළ හැකි ධර්ම ටික තමයි හැලිය වතුර ගින්දර අම්මා ඒ ඔක්කොම ටික කමන්නේ. හරිද? එතකොට අන්න බලන්න. එතකොට යමක් සිදු වෙන වෙලාවේදී අත නොහැරිය හැකි ධර්ම තියෙනවා. හැබැයි මූල ස්වરૂපයෙන් එහෙම නැත්නම් වඩාම ප්‍රකටව එන කාරණේකුත් තියෙනවා. ඒ විදිහට අපි නිස්සය ප්‍රත්‍ය සහ උපනිශ්‍රේ ප්‍රත්‍ය තේරුම් අරගන්නට ඕනේ. ඊළඟට අපි මේ උපනිශ්‍රේ ප්‍රත්‍ය කතා කරනකොට අපිට මේක කාණ්ඩ තුනකට බෙදලා ආකාර තුනකට බෙදලා හරි ප්‍රභේද තුනකට බෙදලා තමයි අපිට කතා කරන්න වෙන්නේ. පළවෙනි ප්‍රභේදය තමයි පළවෙනි ආකාරය තමයි ආරම්මන උපනිස්සය. වචන දෙකක් ගහු කරපුවාම ආරම්මනූපනිස්සය කියලා එනවා. ඒ වගේම අනන්තර උපනිස්සය අනන්ත රූපනිස්සය කියලා දෙවෙනි කාණ්ඩයේ යෙදෙනවා. පකතූපනිස්සය කියලා තුන්වෙනි කාණ්ඩය යෙදෙනවා. හරිද? පකත උපනිස්සය කියලා ඕනනම් ගන්න පුළුවන්. මේකෙදි ආරම්මන උපනිස්සය කියලා කියන්නේ මොකක්ද? දැන් අපි දන්නවා සිතක් ඇති වෙන්නට නම් අරමුණක් තියෙන්නටම ඕනේ. අරමුණක් නැතුව ඇති වෙන්න බෑනේ. දැන් අපි කලින්ම කතා කරපු ආරම්මන ප්‍රත්‍යයේදී අපි මේ தත්ත්වය කතා කළා. එහෙනම් මෙතනදී ආරම්මනට අමතරව උපනිශ්‍රේ වචනයක් යෙදিলা තියෙනවා. අන්න එහෙමනම් බලවත් භාවයෙන් යුතු ආරම්මණයක් ආවනම් අන්න ඒක ආරම්මන උපනිශ්‍රේ. දැන් එතකොට ඔයගොල්ලෝ අහයි ඉතින් බලවත් භාවයෙන් යුතු ආරම්මණේ අපි ආරම්මනාධිපති කියලා අධිපති ප්‍රත්‍යයක කතා කරනකොට කතා කළා නේද? ඔව් ඇත්ත. ඒ අධිපති භවෙන් කතා කරනකොට එතනදිත් කතා කළා තමයි. මෙතනදිත් ඒකම තමයි කතා කරන්නේ. හැබැයි වෙනස් ස්වරූපයකින්. මෙතන උපනිශ්‍රය මුල් කොටගෙන ඒ දහම් ටික කතා කරනවා. අපි ඒක ඉස්සරහදී තව ටිකක් විස්තර බලමු. අනන්තර උපනිශ්‍රය කියන්නේ දැන් අපි අනන්තර ප්‍රත්‍යයේදී කතා කළේ මොකද්ද? මේ සිතට පස්සේ ඊළඟ සිත ඇතිවීම. ඒ දෙක අතරේදී වෙන ධර්මයකට එන්න ඉඩ නැහැ. අතරක් නොතබා ඊළඟ සිත පහළ වීම අනන්තර ප්‍රත්‍ය කියලා ගත්තා. එහෙනම් අනන්තර උපනිශ්‍රය කියන්නේ ඊළඟ සිත ඇතිවීම සඳහා ඒ කියන්නේ වෙනත් ධර්මයක් අතරට ඒමට නොදී ඊළඟ සිත ඇති කිරීම සඳහා పూర్ව සිතේ තියෙන බලවත් උපකාරයට අනන්තර උපනිශ්‍රය කියලා කිව්වා. අතනදී නිකම්ම උපනිශ්‍රය කියලා කිව්වා. නිකම් අනන්තර කියලා කිව්වා මෙතනදී අනන්තර උපනිශ්‍රය කියලා කිව්වා. ඇයි ඒකේ බලවත් ශක්තියක් යෙදෙන නිසා ඒ බලවත් බව පෙන්වන්නට ඕන නිසා මෙතන අනන්තර උපනිශ්‍රය හැටියට ඒක සැලකුවා. තුන්වෙනුව
අපිට එනවා පකතූපනිස්සය. පකතූපනිස්සය කියලා කියන්නේ පකත කියලා කියන්නේ ප්‍රകൃතියෙන්ම බලවත් ධර්ම තියෙනවා නම් ඉපදිච්ච ධර්ම තියෙනවා නම් අන්න ඒවා අපි කිව්වා පකත. බලවත් බවෙන් යුතුව අපේ సంతානය තුළ ඉපදිච්ච ධර්ම. අපිට සද්ධාව ඇති වුණා නම් බලවත් අපිට තද වෛරයක් ඇති වුණා නම් මොනවා හරි බොහොම බලවත්ව ඇති වෙච්ච එක තමයි. ඒක බලවත් භාවයෙන් යුතුව ඊළඟ ධර්ම වලට යෙදෙන නිසා ඒකට අපි කිව්වා පකතූපනිස්සය කියලා. අපි තව ඉදිරියේදී ඒක සාකච්ඡා කරමු. මේ විදිහට උපනිශ්‍රේ ප්‍රත්‍ය කොටස් තුනකට බෙදෙනවා. ආරම්මන උපනිශ්‍රය, අනන්තර උපනිශ්‍රය, පකතූපනිශ්‍රය කියලා. දැන් අපි මේක එක එකක් තව ටිකක් විස්තර කරලා බලමු. ආරම්මන උපනිශ්‍රය කියනකොට දැන් චිත්තුප්පාදී උපදින්න එක සඳහා ආරම්මණයක් අත්‍යවශ්‍යයි. ධම්මසංගණී කරපු අය නම් දන්නවා රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ආදී වශයෙන් එක විස්තර වෙලා ආපු ලස්සන ක්‍රමේ. හරිනේ? එහෙනම් ආරම්මණයක් තියෙන්නට ඕනේ. එතකොට ඒ ආරම්මන අතරේ ලෝකයා විසින් උසස් කොට සලකනු ලබන, ගරු කරනු ලබන අරමුණ ආරම්මන උපනිශ්‍රේ ප්‍රත්‍යයයි. ඉතින් ඒකම තමයි අපි ආරම්මනාධිපති කියලා කිව්වේ. ඒ නිසා ආරම්මනාධිපති ප්‍රත්‍යයේ දක්වපු ප්‍රත්‍යෝත්පන්නම තමයි මෙතනදිත් ගන්න වෙන්නේ. එතකොට ඉතින් වෙනස මොකක්ද? හරි. ඒක අටුවාව විස්තර කරලා දෙනවා මෙන්න මේ විදිහට. ගරුකාතබ්බ මත්තට්ඨේන ආරම්මනාධිපති. අන්න ආරම්මනාධිපති කියලා කියන්නේ ගරු කළ යුතු අර්ථයෙන් යෙදෙන ධර්මය ආරම්මනාධිපති. බලවකාරණට්ඨේන ආරම්මනෝපනිස්සයෝති. බලවත් කාරණේ කියන අර්ථයෙන් ආරම්මන උපනිස්සය කියන. එකම ධර්මය යෙදিলা තියෙන්නේ. ප්‍රත්‍ය ධර්මයේ හැටියට. ඒ ප්‍රත්‍ය ධර්මය ගරු කළ යුතු අර්ථයෙන් කතා කරන තැනදී ආරම්මනාධිපති කියලා කිව්වා. ඒ ප්‍රත්‍යම බලවත් කාරණයෙන් කියන අර්ථය ඉස්මතු කරගන්න ඕන තැනදී ආරම්මන උපනිස්සය කියලා කිව්වා. දැන් බලන්න අපි කලිනුත් කිව්වනේ එකම ධර්මය විවිධ ප්‍රතිශක්තියින් සහිතව ඉන්න පුළුවන්. දැන් අපි ඇඳුමක් අරගන්නකො අපි ඇඳුම අඳිනවා කියලා කියන කීදී අපිට ප්‍රධාන උපකාර වෙනවා විලිවසා ගැනීමට උපකාර වෙනවා. තාමුණට දෙන්නේ අවුවැසි සීත සුළං වලින් ආරක්ෂා වීමට උපකාර වෙනවා. මැසි මදුරු දර්ශනයෙන් ආරක්ෂා වීමට උපකාර වෙනවා. අපිව කය අලංකාර කිරීමට උපකාර වෙනවා. අපේ වත් පොහොසත්කම් කිරීම දැක්වීමට උපකාර ඔය විදිහට එකම ඇඳුම සතුව විවිධාකාර හැකියාවන් තියෙන්නට පුළුවන්. ඒ කාරණේ ඉස්මතු වෙන විදිහට කතා කරන තැනදී ඒ විදිහට කතා කරන්නට ඕනේ. ඒ වගේ මෙතනදිත් මේ ප්‍රබලව යෙදෙන ආරම්මණය ගරු කළ යුතු අර්ථයෙන් කතා කරනකොට ආරම්මනාධිපති කියලා යෙදුවා. බලවත් කාරණේ කියලා අර්ථයෙන් කතා කරනකොට ආරම්මන උපනිස්සය කියලා කතා කළා. ඒ අනුව මේ ආරම්මන උපනිස්සය කියන තැනදිත් අපිට හම්බ වෙන්නේ අර ආරම්මනාධිපති ප්‍රත්‍යයේදී අපි කතා කරපු ප්‍රත්‍යෝත්පන්න ත්‍රිරාශියම තමයි. හරිද? මේ විදිහමයි ඒක යෙදෙන්නේ. මේක අටුවාව විස්තර කරනවා මේ විදිහට. තත් යං ආරම්මණං ගරුං කତ୍වා චිත්ත චේතසිකා uppajjanti තං නියමතෝ තේසං ආරම්මණේසු බලවාරම්මණං හෝති අන්න. බලවත් විදිහට එන ආරම්මණය තමයි මෙතනදී ආරම්මන උපනිස්සය කියලා අරගත්තේ. ඒකෙදි ඉති ගරුකාතබ්බ මත්තට්ඨේන ආරම්මනාධිපති බලවකාරණට්ඨේන ආරම්මන උපනිස්සයෝති ඒව මේ තේසං නානත්තං වේදිතබ්බං. මෙන්න මේ විදිහට නානත්වය දකින්න. කොහොමද? ගරු කළ යුතු අර්ථයෙන් එනවා නම් ආරම්මනාධිපති බලවත් කාරණේ හැටියට දෙන වෙලාවෙදී ආරම්මන උපනිස්සය. මේ විදිහට ඒක අරගන්නට ඕනේ. එතකොට ඒක කුසල පැත්තටත් දෙන්න පුළුවන් අකුසල පැත්තටත් දෙන්න පුළුවන්. දැන් අපි රුවන්වැලි සෑය කියන එක බොහොම ගරු කරන වස්තුවක්. ඒ ස්වභාවය තුල ඉඳගෙන අපිට කියන්න පුළුවන් රුවන්වැලි සෑය හැම වෙලාවකම ආරම්මනාධිපති විදිහට අපේ සිත් සතන් වල වැඩ කරනවා. ඒ අනුව අපිට ඒ සම්බන්ධව තව බොහෝ සිත් ඇති වෙනවා කුසල සිත්. ඒ වගේම අපි අකුසල පැත්ත අරගත්තොත් දැඩි නැත්නම් ප්‍රබල එහෙම නැත්නම් අධික ලෝභනීය අරමුණක් අපිට හම්බ වුණාම අපේ సంతානීය ප්‍රීති සෝමනස්සය පහළ කරවෙමින් ඒ කාරණීය සම්බන්ධව බොහෝ සිත් ඇති කරගන්නවා.
එතකොට අපිට තේරෙයි මේ අරමුණෙන් ගැලවෙන්නට බැරි තරමට. ඒකට ඇලිලා අපි ඉන්නවා. ඇයි? ආස්වාදේති අභිනන්දති. ඒක පුදුම ආස්වාදයක් තියෙන්නේ. අපිට ඒක ඒ තුලම läගලා ඉන්න ආසන්න බලන්න. අධික ලෝභනීය අරමුණක් හම් වෙදී අපි ඒ විදිහට ක්‍රියා කරනවා. එතකොට ඒකත් අර බලවත් කාරණේ හැටියට ආපු එකක්. ඒ විදිහට අපිට මේක අරගන්නට පුළුවන්. ඒ අනුව දැන් ඔයගලන්ට වැටහෙන්නට ඕනේ එකම ආරම්මන ධර්මය කොයි විදිහටද අපේ సంతානයට බලපෑම් කරන්නේ. හොඳට හිතන්න දැන්. එකම ආරම්මන ධර්මය එකම ප්‍රත්‍යෝත්පන්න ධර්මය ඇති කරවීම සඳහා එක වෙලාවෙම ආරම්මන ප්‍රත්‍ය හැටියට දෙන්නත් පුළුවන්. ආරම්මනාධිපති ප්‍රත්‍ය හැටියට දෙන්නත් පුළුවන්. ආරම්මනූපනිස්සය ප්‍රත්‍ය හැටියට දෙන්නත් පුළුවන්. ප්‍රත්‍ය තුනයි. ඒ තුනේම ආරම්මන කියන වචනේ තියෙනවා. පළවෙනි එක නිකම් ආරම්මන ප්‍රත්‍ය කියලා අපි සැලකුවා සාමාන්‍යයෙන් අරමුණු වෙන ස්වභාවය. ඒක ගරුකල යුතු අර්ථයෙන් එන වෙලාවේදී ආරම්මනාධිපති බලවත් හැටියට යෙදෙන තැනදී ආරම්මනූපනිස්සය. ඉතින් ඒ කියන්නේ මේ කියන එකම ආරම්මන ධර්මය එකම ප්‍රත්‍යෝත්පන්නයේ ඇති කරවීමේදී මේ තුන් ආකාරයටම යෙදෙනවා. එකම වෙලාවෙදී කියන්නේ යෙදিলা තියෙන ප්‍රති තුනම. දැන් මේ නිසා තමයි ඔයගොල්ලෝ දැක්කනම් ධම්මසංගණියේ පරෝපන්නාසක ධර්ම විස්තර කරන තැනදී තස්මින් සමයේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති ආදී වශයෙන් කියාගෙන ධර්ම 56ක් වෙනකන් කියපු තැනදී අපිට ඒක විස්තර කරලා දුන්නේ කොහොමද? කාණ්ඩ 17කට බෙදලා ඒක විස්තර කරලා පෙන්නවා. ඒ අනුව මුළු චෛතසික සෝබන චෛතසික මුළු ගානටම යෙදුවත් ඉන්නේ 25යි. ඔකට මොනවද සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණ ටිකයි කහු කළත් එන්නේ 38යි. හැබැයි ධම්මසංගණී පළවෙනි ඡේදය තුල පරෝපන්නාසක කීයක් આવද? 56ක් වෙනකම් පෙන්වනවා. කොහොමද එහෙම පෙන්වුවේ? අන්න බලන්න. එකම ධර්මය විවිධ ශක්ති මට්ටම් වලින් යෙදෙන්න පුළුවන් එකම වෙලාවෙදී එකම සිතේදී. හරිද? ඒ විදිහටම තමයි මෙතනදී මේ ආරම්මනාධිපති ආරම්මනූපනිස්සය කියන ශක්ති තුනම එක වෙලාවෙදී එකට යෙදෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපි තේරුම් අරගන්නට ඕනේ. දැන් එතකොට මෙතනදී මේ කියන බලවත් බව කියන එක මොකක්ද? ඒක දැන් හිතුවොත් ඒක අපිට කියන්න වෙන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍ය සිතක් ඇති වෙන වෙලාවේදී ඔය යම් ශක්තියක් තියෙන මට්ටමට වඩා බොහොම වැඩි මට්ටමකින් ආපු අවස්ථාව තමයි මේ බලවත් බව කියලා කියන්නේ. හරිද? සාමාන්‍ය මට්ටම නෙමෙයි. අපිට සාමාන්‍ය වෙලාවදී සිතක් ඇති වෙනකොට යම් මට්ටමකින් ආරම්මණය තිබ්බනම් ඒක සාමාන්‍ය මට්ටමේ ආරම්මණය. ඒකට අපි ආරම්මනාධිපති කියන්නේත් නැහැ, ආරම්මනූපනිස්සය කියන්නේත් නැහැ. ඒ අරමුණම අපිට ඊට වඩා බලවත් බවකින්, අධික බවකින්, පර බවකින් වැඩිපුර දැනෙනවා නම්, ඇවිල්ලා තියෙනවා නම් අන්න ඒක තමයි මෙතනදී ගරු කළ යුතු. එහෙම නැත්නම් බලවත් බවෙන් යුතුව කියලා සඳහන් කළේ. ඒකේ විදිහටයි අපිට තේරුම් ගන්නට තියෙන්නේ. ඒතර මේ විදිහටයි ආරම්මනූපනිස්සය කියන වචනය අපි තේරුම් අරගන්නට ඕනේ. දැන් මේ නිසා මොනවද අපිට සිද්ධ වෙන්නේ අපේ ජීවිතවල? අපිට බලවත් අයුරකින් සද්ධාාවක් ඇති වෙච්ච වෙලාවකදී අපි තව බොහෝ ඒ සද්ධාව මුල් කොටගෙන බොහෝ පින්කම් කරනවා. ඒ වගේම දානයක් දෙන්න අරගත්තාම හරිද? මොනවද අපි කරන්නේ? ඒ ඇති වෙච්ච දානීය මුල් කොටගෙන ඊට පසුපසුවත් තව ගොඩාක් සිත් අපිට ඇති වෙවි යනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ දානීය යම්කිසි අපිට ආරම්මන වශයෙන් බලපෑමක් කරන්න පුළුවන්. ඒක පකතූපනිස්සේ හැටියට ඒ තව එක අපි කතා කරමු ඉස්සරහට. ඒ විදිහට ඒ දානය කියන අපි කරපු දේ කොයි ආකාරයට ඉදිරියට අපිට බලපානවද කියන එක මත තව අපේ චිත්තචෛතසික ඇති වෙන්නට කටයුතු සිද්ධ වෙනවා නම් අන්න ඒක තමයි මෙතනදී උපනිශ්‍රේ කියලා අරන් තියෙන්නේ. ඒක කුසල පැත්තට අකුසල පැත්තට යෙදෙන්න පුළුවන්. අපි බලමු තව ඉස්සරහට. ඊළඟට අපි දෙවෙනි අංකයේ ආරම්භ බලමු අනන්තර උපනිශ්‍රය.
දැන් අනන්තර උපනිශ්‍රේ කියනකොට අනන්තරයි කියලා කිව්වේ මොකද්ද? పూర్වයෙන් ඉපිද නිරුද්ධ වූ චිත්තය. එතකොට ඒකේ තියෙන බලවත් ස්වરૂපය තමයි මෙතනදී අනන්ත රූප නිශ්චය කියලා අරගත්තේ. දැන් මෙහෙම හිතන්නකෝ. සිතක් උපදවීමට අවශ්‍ය ප්‍රත්‍ය කොච්චර තිබුණත් එකකට වැඩි ගාණක් තියෙනවනේ. මොකද තථාගත දේශනය නානා ප්‍රත්‍ය යෙදෙන තරක්නේ. ඒක ප්‍රත්‍ය එකක් නෙමෙයිනේ. එහෙමනම් එක සිතක් ඇතිවීමට එක නාම පුඤ්ජයක් ඇතිවීමේදී ප්‍රත්‍ය රාශියක යෙදීමක් තියෙනවා. මේ සිත ඉපදවීම සඳහා යෙදෙන ප්‍රත්‍ය කොච්චර තිබුණා වුණත් ඔයගොල්ලෝ කොයි වෙලාවක හරි අහලා තියෙනවද කලින් සිතක් නූපදිච්ච තැනක කලින් සිතක් ඉපදිච්ච නැති තැනක අලුත් සිතක් ඉපදුනා කියලා අහලා තියෙනවද? නෑ. කලින් සිතක් උපන් තැනකමයි අලුත් සිතක් උපදින්නේ. ඒ පළවෙනි කාරණේ මතක තියාගන්න. දෙවෙනි කාරණේ මොනම වෙලාවකත් ඔයගොල්ලෝ අහලා තියෙනවද එක සිතක් ඉපදිලා පවතින අවස්ථාවේදී විද්‍යාමාන අවස්ථාවේදී එතන තව සිතක් පහළ වුණා කියලා අහලා තියෙනවද? ඒත් නෑ. හරිනේ. ඒ කියන්නේ සිතක් ඉපදිච්ච තැනකමයි අලුතෙන් සිතක් ඇති වෙන්නේ. ඇති වෙච්ච සිත පවතිනවා නම් එතන තව සිතකට ඉඩක් නැහැ. එහෙමනම් මොකක්ද වෙන්නට ඕනේ? මේ චිත්ත පරම්පරාව අවසාන සිත ඇති වෙලා නැති වෙන්නට ඕනේ. ඊළඟ සිත ඇති වෙන්නට නම් ඒකයි කිව්වේ పూర్වයෙන් ඉපිද නිරුද්ධ වූ චිත්තය. ඇයි නිරුද්ධ වුණේ නැත්නම් ඊළඟ කෙනාට එන්න බෑ. නොයිපදීම තිබුණ කියන්නේ කලින් සිතක් නොයිපදීම තිබුණා නම් එහෙම තැනකට අලුතෙන් සිතක් උපදින්නේ නැහැ. මෙන්න මේ නිසායි పూర్වයෙන් ඉපද නිරුද්ධ වූ චිත්තයේ යම් බලවත් ශක්තියක් තියෙනවා. ඒ කුමකටද ඊළඟ සිත ඇති කරවන්නට. අන්න ඒ කියන ඒ పూర్වයෙන් ඉපිද නිරුද්ධ වූ චිත්තය සතු ඒ ශක්තියට තමයි අනන්ත රූප නිශ්‍රය ප්‍රත්‍ය කියලා අපි හැඳින්වුවේ. කියන්නේ ඒ සිත තමයි ප්‍රත්‍ය ධර්මයේ හැටියට අපි අරගන්නේ. పూర్වයෙන් ඉපදිලා නිරුද්ධ වෙච්ච චිත්තය තමයි ප්‍රත්‍ය ධර්මයේ හැටියට ගන්නෙ. හරිද? ඒ අනුව දැන් අපි හිතමුකෝ අපි දැන් කලින් කිව්ව විදිහට සිතක් උපදිනට අරමුණක් ඕනේ. අපි ඒක විතරක් අරගෙන සාකච්ඡා කරමු උදාහරණයට. දැන් ආරම්මන ආදී කොච්චර හේතු තිබුණත් ඒ කියන්නේ මේ කියන සිත උපදීමට සුදුසු වූ අවශ්‍ය වූ ආරම්මන ආදී ප්‍රතිධර්ම කොච්චර තිබුණත් ඒගොල්ලන්ට එතන සිතක් ඇති කරවන්නට හැකි වෙන්නේ කලින් සිතක් ඉපිද නිරුද්ධ වූ තැනක් ලැබුණොත් විතරයි. එහෙම තැනකදී විතරයි අර අනිත් ප්‍රතිවලට ටක් ගාලා මෙතෙන්ට ඇවිල්ලා සිත ඇති කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසායි අපි කියන්නේ කලින් ඉපිද නිරුද්ධ වූ සිත පසුව උපදිනා සිතට බලවත්ම හේතුවක් වෙනවා කියලා. ඒකයි ඒක අනන්තරෝපනිස්සය කියලා විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ. අනිත් ධර්ම කොච්චර තිබුණත් ඒගොල්ලන්ට එතන ඇක්ටිව් වෙන්නට නම් මේ කියන පසුබිම එතන තිබිලා තියෙන්නට ඕන. ඊට කලින් එතන සිතක් ඇති වෙලා තියෙන්නට ඕන. හරිනේ? අන්න ඒ විදිහටයි අනන්තරෝපනිස්සය අපිට ඉගෙන ගන්නට තියෙන්නේ. එතකොට දැන් ඒකේ මේ දෙකේ වෙනස මොකක්ද? එතකොට අනන්තරයි අනන්තරෝපනිස්සයයි. අනන්තර කියලා කිව්වේ චිත්තසංතතිය බිඳෙන්නට නැතුව අතරක් නොතබා ඊළඟ සිත ඇති කරවන ශක්තිය. ඒතර අනන්තරෝපනිස්සය කියලා කිව්වේ අර ඒ දෙවෙනි සිත ඉපදවීම සඳහා පෙර සිත කලින් සිත සතු බලවත් ශක්තිය. ඒක තමයි අනන්තරෝපනිස්සය කියලා කිව්වේ. මේ කතා කරලා තියෙන්නේ ඇත්තටම අර කලින් කතා කළා වගේ එකම ශක්තියක් ගැන ඒක යෙදෙන ආකාරය අනුව අර්ථ දෙකක් දීලා කතා කරනවා. කලින් සිතේ යෙදෙන ශක්තිය. හරිද? ඒකේ තියෙන බලවත් බව ඉස්මතු කරලා පෙන්වන තැනදී අනන්තරෝපනිස්සය කියලා කිව්වා. ඒක ඊළඟ සිත ඇති කරන අතරක් නොතබා ඊළඟ සිත ඇති කරන ශක්තියට අනන්තර ශක්තිය කියලා සඳහන් කළා. ඒකයි අනන්තර ශක්තිය සහ අනන්තර උපනිශ්‍රේ ශක්තියේ තියෙන වෙනස. ඒකෙන් හොඳට තේරුම් අරගන්නට ඕනේ
දැන් අපි හේතු ප්‍රත්‍ය අරගමුකෝ බලන්න. හේතු ප්‍රත්‍ය අරගත්තොත් හේතු ප්‍රත්‍ය යෙදෙන වෙලාවේදී එහෙම ඇති වෙන සිතට අපි කියන්නේ සහේතුක සිතක් කියලා. ඒ කියන්නේ සිතක් ඇතිවීමට හේතු ප්‍රත්‍ය අවශ්‍යමද කියලා අහුවොත් කොහොමද අපි උත්තර දෙන්නේ? ඔව් සහේතුක සිතක් ඇති වෙන්නට නම් හේතු ප්‍රත්‍ය යෙදෙන්නට ඕනේ. හැබැයි ඉතින් සහේතුක සිත් විතරක් නෙමෙයිනේ තියෙන්නේ අහේතුක සිතුත් තියෙනවානේ. ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය කියන එක අපි පොදුවේ කතා කළොත් සිතක් ඉපදවීමට නැතුවම බැරි ධර්මයක්ද හේතු ප්‍රත්‍ය කියන්නේ නැහැ. හේතු ප්‍රත්‍ය අවශ්‍ය වෙන්නේ සහේතුක සිතක් උපදවන්නට පමණයි. එක කොටාසයකට විතරයි අවශ්‍ය වෙන්නේ. හැම සිතකටම නෙමෙයි. නමුත් අනන්තරෝපනිශ්‍රය කියන එක හැම සිතක් සඳහාම බලපවත්වනවා. මොනම සිතක් හරි ඇති වෙන්නට නම් අනන්තරෝපනිශ්‍රය ප්‍රත්‍ය ශක්තිය එදිලා තියෙනවා. ඒකයි ඒ ශක්තිම සිතේ ඒ ප්‍රත්‍ය ශක්තිය වෙනම අරගෙන වෙනමම පෙන්නලා හඳුන්වලා තියෙන්නේ. එහි බලවත් බව. හරිද? ඒ කියන්නේ අනන්තර සිත නැතුව ඊළඟ සිත උපදින්නේම නැත. හරිනේ? එතකොට දැන් පැහැදිලි නේද ඔයගොල්ලන්ට අලුතෙන් සත්වයක් ඇති වෙන්න බෑ කියලා. හිතලා බලන්න. ඔව්. සිතක ඉපදීම සඳහා පවතින චිත්ත පරම්පරාවක් තිබෙන්නට ඕන. ඒ పూర్ව චිත්තයේ ඇති පස්චිම චිත්තය ඉපදවීමේ බලය එවත් හේතුභාවය තමයි අනන්තරෝපනිශ්චය කියන්නේ. එතකොට මේ දෙකේ වෙනස අරගෙන බලුවා නම් අටුවාව විස්තර කරන්නේ මේ විදිහට. අත්තනෝ අනන්තරං අනුරූපස්ස චිත්තුප්පාදස්ස පවත්තන සමත්තතාය අනන්තරතා. ඒ කියන්නේ තමන්ට පස්සේ ඊළඟ සිත හතරක් නොතබා ඇති කරවීමේ හැකියාවට තමයි අනන්තර ප්‍රත්‍ය කියලා කිව්වේ. දෙවෙනි එක පුරිම චිත්තස්සච පච්චිම චිත්තුප්පාදනේ බලවතාය අනන්තර උපනිස්සේත. අන්න పూర్වයෙන් වූ සිත සතු යම් බලවත් ශක්තියක් තියෙනවා කුමකටද? පසු සිත ඉපදවීමේ බලවත් හැකියාව. අන්න ඒකට තමයි කිව්වේ අනන්ත රූප නිස්සය. පුරිම චිත්තස්සච පච්චිම චිත්තුප්පාදනේ බලවතාය අනන්ත රූප නිස්සය පස්සේතා. මේ විදිහට ඒක අරගන්නට ඕන. දැන් දෙකයි. තුන්වෙනි උපභේදය කොහොමද යන්නේ? අපි කලින් කතා කළේ ආරම්මන උපනිස්සය, දෙවෙනියට කතා කළේ අනන්ත රූපනිස්සය, තුන්වෙනියට අපි කතා කරනවා ප්‍රකෘත උපනිස්සය, පකත උපනිස්සය. පකත උපනිස්සය කියන එකෙන් පකත උපනිස්සය කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් වචන දෙකක් එතන තියෙනවා. පකත කියලා කියන්නේ කරන ලද දේ. කොහොම කරන ලදද? මනාව කරන ලද්ද. හොඳටම කරන ලද්ද. පකත. හරිද? සුට්ටු කරීත්ථාති පකතෝ. ඒ කාන්තන්න. එතකොට එතකොට එතන පාලි පාඨයේ එන්නේ සුට්ටු කරීත්ථාති පකතෝ හරියටම ඒකාන්ත වශයෙන්ම මේ මනාව කරපු දේ. මොකක්ද මනාව කරපු දේ කියන්නේ? ඒකාන්තයෙන් අනාගත ඵල ධර්මයක් ඇති කරවීමට සමත් විදිහට කියන්නේ විපාකයක් ස්ථිරවම ඇති කරවන්නට සුදුසු තරමේ ශක්තියකින් යුතුව කරපු දේ. දැන් මම මේක ඉගෙන ගනිද්දී මට මතක් වෙච්ච දේ මෙහෙමයි. මම පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ අපේ ඉස්කෝලේ වත්තේ තිබුණා හොඳ පළදරන අඹ ගහ. ඌයේ ගොඩාක් ලොකු. මේ අඹ ගහේ ඇත්තටම අඹත් රහයි. ඉතින් ඔකට ගලක් නොගහපු කොල්ලෙක් ඒ ඉස්කෝලේ නෑනේ ඉතින්. ඕම ඒ වැඩේ කරනවනේ. මමත් ඉතින් ওই කලින් ඉස්කෝලේට ගිය වෙලාවට එහෙම අනිවාර්යෙන් ඕකට ගල් ගහනවාමයි. මම ගහන ගල් වලින් 75ක් 80ක් ඉලක්කයකට යන්නේ නැත. gedi බිමට වැටෙන්නේ නැත. අන්න ඒකට බලන්නකෝ. එහෙමත් එහෙකින් තමයි අඹ ගෙඩිය බිමට වැටෙන්නේ. හරිද? ඒ අනුව අර මම ගල ගහුවට වැඩක් නැහැ. ඒකේ ඵලය සිද්ධ වෙන්නට ඕන. අඹේ බිමට වැටෙන්නට ඕන. මට ඒක භුක්ති විඳින්නට. එහෙමනම් අන්න එවැනි කිරීම තමයි
ඒ විදිහට කරපු එක තමයි මෙතනදී මට පකතූපනිස්සය කියලා ගන්න පුළුවන්. ඉතින් වැඩේ තියෙන්නේ මම ගල් ගහගෙන යනවා. පකතූපනිස්සය ප්‍රත්‍ය යෙදෙන්න කලින් ලොකු මහත්තයාගේ වේවැල් පාර පස්ස පැත්තට එනවා. ඒක නිසා ඒක ඒ කාලේ තේරුන්නේ නැහැ අපිට. එහෙම ඒවත් මට මතක් වෙනවා මේක හදන්න. හරි. එතකොට දැන් එහෙමනම් මෙතන පකත කියලා කිව්ව මොකද්ද? අර ඵල ධර්මයක් ඇති වෙන්න තරමට ප්‍රකටත්වයකින් සිදු කරපු තමන් විසින් සිදු කරපු දෙයක් වෙන්නට ඕනේ. හරිද? අන්න ඒකට කිව්වා පකත කියලා. එවැනි ධර්මයක් බලවත්ව යෙදීම නිසාවෙන් ප්‍රත්‍යෝත්පන්නයක් ඇති වෙන වෙලාවෙදී යන්න පකත උපනිස්සය කියලා අපිට කියන්නට පුළුවන්. ඊට අමතරව ඒ තමන් කරන ලද ඕකට තව උදාහරණයක් දෙන්න. තව අර්ථයක් දෙනවා. ඒ තමයි තමන්ගේ సంతානයේ බලවත්භාවයෙන් උපන් යම් ධර්මයක් තියෙනවා නම් මේ විදිහට බලවත්ව උපන් කුසල ධර්මයක් තියෙනවා නම් තිබුණා නම් හරිද හිතන්නකෝ මගේ සිතේ බලවත් ශ්‍රද්ධාවක් ඇති වුණා. හරිද? ඒ ශ්‍රද්ධාව මේ වෙනත් බාහිර කාරණා උදව් දීමකින් නෙමෙයි මගේ සිතේ ඒ වෙලාවෙම ඇති වුණා ඒක. හරි? මොම බලවත් ඇති උනේ. මම මේකට උදාහරණයක් දෙන්නම් අන්තිමට මගේ ජීවිතය අත්දැකීමක් කරගෙන මම ඒකටත් හොඳ උදාහරණයක් දෙන්නම්. අන්න ඒ වගේ අර තමන්ගේ సంతානිය තුලම බලවත් බවකින් උපදින යම් ධර්ම තියෙනවා. එතකොට ඒවා වෙනත් බලපෑම් වලින් තොරව ඇති වෙච්ච සද්ධාව. දැන් සද්ධාව ඇති වුණාම සද්ධාව කියන්නේ මොකද්ද? අපි කතා කරන්නේ අතක් වැනිය කියලා. අතක් තියෙනවා නම් තව අපිට බොහෝ ද්‍රව්‍ය එක්ස්ප්‍රෙස් කරගන්න පුළුවන්. ඒ වගේ සද්ධාව කියන ධර්මයේ සිටී ඇති වුණා නම් තව බොහෝ කුසල් සිදු කර ගැනීමට ඒ උපකාර වෙනවා. එහෙමනම් බලවත් සද්ධාාවක් ඇති වුණාම අන්න ඒක පකතෝපනිස්සය. හරිද? එතකොට එතනින් ඒකේ අර අනිකුත් සාධක වල බලපෑමක් නැතුව බලවත් බවින්ම තම సంతානිය ඉපදුනා කියන එකේදී අදහස් වෙන්නේ ඇත්තටම අර ආරම්මන ආදී අනිකුත් ප්‍රත්‍ය මිශ්‍ර නොවි ස්වභාවයෙන්ම මගේ හිතේ ශ්‍රද්ධාව ඇති වුණා නම් අන්න ඒක ඒ විදිහට කතා කරනවා. ඒක අටුවාව විස්තර කරන්නේ මෙහිමයි පකතියායේවවා උපනිස්සයෝ පකතූපනිස්සයෝ ආරම්මනානන්තරේහි අසම්මිස්සෝති අත්තෝ මොකක්ද ඒ කිව්වේ පකතියාය මේ ප්‍රകൃතියෙන් ඇති වුණා කියලා කියන එක ඒක තමයි උපනිස්සය. හරි ඒක උපනිස්සය ඒක බලවත් ඇති වෙච්ච ප්‍රകൃතියෙන් බලවත්වම ඇති වුණා නම් අන්න ඒක පකතූපනිස්සය. ඒකට තව අමතර කැලලකුත් එක්කව කරනවා ආරම්මනානන්තරේහි අසම්මිස්සෝති අසම්මිශ්‍රයි කුමකද ආරම්මන ප්‍රත්‍යයෙන් සහ අනන්තර ප්‍රත්‍යයෙන් අසම්මිශ්‍රව ස්වභාවස මේ ප්‍රകൃතියෙන් මගේ හිතේ ඇති වුණා නම් දැන් මෙතන බලන්න උපනිස්සය ප්‍රත්‍ය කොටස් තුනකින් උගන්වන්නේ ආරම්මන උපනිස්සය අනන්තර උපනිස්සය පකතූපනිස්සය අර දෙකටම කලින් දෙකටම යටත් නොවි ස්වාධීනවම මගේ හිතේ ප්‍රകൃතියෙන්ම ප්‍රබලව ඉපදුනා නම් ශ්‍රද්ධාව ආදී ධර්මයක් අන්න ඒක පකතූපනිස්සය කියලා මේ දෙවෙනි අර්ථය අනුව සැලකුවා. හරිද? එතකොට මෙතනදී තව කාරණයක් තියෙනවා අරගන්න. දැන් මේ බලවත්ව තමන්ගේ సంతානියේ ඉපදිච්ච කුසල අකුසල ධර්ම මේ විදිහට බලවත් කාරණී හැටියට පකතූපනිස්සය කියලා අපි අරගන්නවා. හරිද? එතකොට උපදවා ගන්න. ඊට අමතරව තව එකක් තියෙනවා සේවනය කළ. ඒ මොකද්ද? දැන් මේ බලන්නකෝ මේ ප්‍රත්‍යය තව මේ විදිහටත් අපිට කාරණා ඉදිරිපත් කරනවා. තමන් සේවනය කළ ඍතු ආහාර මේ ආදියත් අපේ సంతාණයට ලොකු බලපෑම් කරනවා. ඇසුරු කළ පුද්ගලයෝ ජීවත් වූ ස්ථානය මේවා අපිට බලපානවා. ඒ නිසා අර පළවෙනි එකේදී කිව්ව ස්වසංතානෙහි උපදවා ගන්නා ලද ප්‍රබල ධර්ම වලට අපි කිව්වා උත්පාදිත පකත උපදවාගත්තු ප්‍රකට ධර්ම. එහෙම නැත්නම් ඊතුරු ඒවට අපිට කියන්නට පුළුවන් අරමුණු කිරීම වශයෙන් හරි උපභෝග පරිභෝග කිරීම වශයෙන් හරි සේවනය කිරීම. හරි තමනට මුණ ගැහිලා තමන් ඒක සේවනය කිරීම. ඒවට අපි කියනවා උපසේවිත පකත. පළවෙනි එක මොකද්ද? උත්පාදිත පකත.
දෙවෙනි එක උපසේවිත පකත. ඒතර උපදවන්නේ මොනවද? ශ්‍රද්ධා, සීල, අකුසල පැත්ත නම් අකුසල ධර්ම මේ විදිහට ඒවා අපි උපදවා ගන්න. ඒවා. සේවනය කළ කියන්නේ අන්න. එතකොට ඒක තමන් පරිහරණය කරපු, තමන් අරමුණු කරලා අරගත්ත ඒ જાතියව. දැන් ඍතුව, භෝජනය. අපි කැමති AC එකක් යට ඉන්නනේ. හරි? ඊළඟට හොඳ කෑම කන්න කැමතියි අපි. ඒ විදිහට කාරණා ටිකක් මෙතන යෙදෙනවා. හරිද? වෙන එකක් තියා මගේ ළඟ මට පේනමානයේ ඉන්න අනිත් පුද්ගලයාගේ సంతානයේ දැඩි රාගයක් හරි දැඩි කුසල පැත්ත ධර්මයක් හරි කමක් නැහැ. මොකක් හරි ප්‍රබල ධර්මයක් ඇති වෙච්ච වෙලාවෙදී ඒක මටත් බලපානවා. කොහොමද? මේ අර මිනිහ අර අකුසලයෙන් පිච්චෙන හැටි බලන්නකෝ කියලා මට ඒ විදිහට හිතෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිතෙන්න පුළුවන් මේ අර මිනිහා නම් මාර ජොලියක ඉන්නේ මටත් ඒ වගේ සතුටක් ගන්න බැරිද කියලා තමනුත් අකුසලයට ඇදෙන්න. මේ විදිහට අර අන්‍ය సంతානයක ඇති වෙච්ච ධර්මය පවා පකතුපනිස්සය වෙන්න පුළුවන්. හරි ඒ අනුව මේ උපනිස්සය ප්‍රත්‍ය හරි ගැඹුරුයි. ඒ වගේ ගොඩක් පැතිකඩවලට යන්නට පුළුවන්. එතකොට මේ මැද ජීවත් වූ ස්ථාන ඇසුරු කළ පුද්ගලයෝ ඍතු ආහාර ආදී. එතකොට ඒ වැවිල්ල කය ඇසුරු කරලා පරිහරණය කළ යුතු වස්තු සේවනය කිරීමෙන් දැන ගැනීම ආදී කොට අපිට ස්පර්ශ වෙන අපි පරිහරණය කරපු දේවල් වලින් වෙන බලපෑම තමයි එතනදී අරගත්තේ. හරිද? හේතුව ඇයි? දැන් අපි දන්නවා ඒක වෙනම පෙන්වන්නට හේතුව තමයි දැන් රූප ධර්මය සසරේ ගෙනියන්නේ නෑනේ අපි. මොකද්ද රූප ධර්මයට වෙන්නේ? රූප ධර්මයේ මේ ජීවිතයේ අවසානයේදී අර මොනවද කලින්ගරන්ව මොනවද කරකටක්සේ විම්පතිට දෙනවා නේද? මොකද ඒ ගාතාව මතක් නැක් පාරට. අචිරං වතයං අචිරං වතයං කායෝ පඨවින් අදිසෙස්සති. ඕක නෙමෙන්නේ. අචිරං වතයං කායෝ පඨවින් අදිස මේ පොළොව මත කඩන් වැටෙනවා. හරිද? ඒක සසරේ යන්නේ නැහැ. නමුත් ඔබගේ නාම సంతානයේ ඇතිවෙච්ච යම් යම් මේ වාගේ ප්‍රබල ධර්ම මොකද වෙන්නේ? යනවා. උදාහරණයක් කියන්න බලන්න. ඔයගලන්ට මතකද? කවුදේ දුරුවන්ගේ නම මතක නෑ මට. අර මේ සරියුත් හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරු නමක් හිටියා. 3 මාසයක් තිස්සේ කමටහන් දීලා සරියුත් හාමුදුරන්ට බැරි වුණා. ඒ හාමුදුරුවන්ට මාර්ගඵලයක් ලබා දෙන්න. පස්සේ සරියුත් හාමුදුරුවන් තේරුණා මොකක් හරි මෙතන අවුලක් තියෙනවා කියලා. සරියුත් හාමුදුරුවෝ මේ ගෝලයා වරගෙන ගියා බුදුහාමුදුරුවෝ ගාවට. බුදුහාමුදුරුවෝ මොකද්ද කළේ? ඇහුව මොන කමටහනද දුන්නේ? අසුබ කමටහන කිව්වා. බුදුහාමුදුරුවෝ මෙයාගේ මොනවද ඒකට කියන්නේ? ඉන්ද්‍රිය ශක්ති දිහා බලපුවාම මොකද්ද දැක්කේ? මෙයාට මාර්ගඵල ලබන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් ඇයි අසුබ කර්මස්ථානේ හරි ගියේ නැත්තේ? එතකොට දැක්කා. ඇයි? මෙයා භව බොහෝ ගානක රන්කරුවෙක් විදිහට වැඩ කරලා තියෙනවා. හරි? එතකොට මොකද්ද බුදුහාමුදුරුවෝ කළේ? රත්තරම් පාට නෙළුම් මලක් මවලා. හරි? ඒක කමටහන විදිහට අතට දීලා කිව්වා මේ දිහා බලාගෙන භාවනා කරන්න කියලා. මොකද වුනේ? ඉක්මනින්ම රහත් වුණා. සුවන්නකාර තේර නේද නම? සුවන්නකාර තේර මට මතක විදිහට. හරි? එතකොට මොකද්ද බුදුහාමුදුරුවෝ කිව්වේ? එතන අර ගාථාවකුත් දේශනා කළා. උච්චින්ද සින්නෙහි මත්තනෝ කුමුදන් මොකද්ද උන්නම ගාථාවකුත් දේශනා කළානේ. ධම්මපදයක තියෙනවා. එතකොට බලන්න ඇයි එහෙම වුනේ? භව 500ක 600ක තිස්සේ අර රන් කර්මාන්තයේ යෙදිලා අර කෝවේ ගිනිදැල්ල දිහා බලලා ගිනිදැල්ල මතුවලා එන තැන රත්තරන් භාණ්ඩ හදනකොට ඒ චිත්ත ඒකාග්‍රතාවයත් එක්ක බලන්න ඒක කොයිතරම් ඒ సంతානයට බලපාලා තිබුණද කියලා. පච්චිම භවික වෙලා ඉපදිලා ඉන්නද්දිත් ඒක බලපෑවනේ. ඔන්න බලන්න නාම సంతානයට මේ වගේ දෙන ධර්ම කොයිතරම් ඉස්සරහට යනවද කියලා. හරි රූප ධර්ම එහෙම වෙන්නේ නැහැ. නමුත් මේ භවය තුලදී මේ රූප ධර්මයන්ගේ යෙදෙන බලපෑමත් මෙතන සඳහන් කරලා තියෙනවා. හරි. එතකොට තව එකක් මතක් වෙනවා. දැන් ඕගොල්ලන් මතකද?
ප්‍රශ්නයක් අහත හැකිද? ඔව් ඉදිරිපත් කරන්නකෝ. නෑ මෙතෙන්දී එතකොට මේ ඒ කර්මයේ බලපෑමක් ඉදිරිපත් වෙන්නේ නැතුව වර්තමාන මොහොතේ තියෙන වටපිටාව තමයි සකස් වෙන්නේ නේද? එහෙමද? ඒක අපි ගන්න ඕනේ. ඔව්. එහෙම ගන්න පුළුවන් මෙතනදී. මේවා දැන් සූත්‍රාන්ත ක්‍රමයෙන් කියනකොට මේ විදිහට මට යහපත් ඍතු ආහාර ලැබුණේ කර්මයක විපාකයක් හැටියට වෙන්න පුළුවන්. දැන් මෙතනදී ඉස්මතු කරන්නේ ඒක නෙමෙයි. මොන විදියකට හරි මේ වෙලාවේ ලැබිච්ච ඍතු ආහාරය මට පකතූපනිස්සය වෙලා මගේ අනාගත චිත්තසංතානී නැවත සිත් පහල කරවන්නට මේ දැන් ලැබිච්ච දේ එයින් ලැබෙන ආభాෂය මට බලපානවා. ඒකයි මෙතන දිස්මතු කරන්නේ. මෙතන ආහාර ලැබුණ කියන එක නෙමෙයි. මෙතන ලැබිච්ච ආහාරය මගේ අනාගතයේ సంతානිය පුරා නැවත සිත් උපදවන්නට ඒක බලපාලා තියෙනවා. ඒකයි කතා කරන්නේ. ඒක ඉතින් අපේ ධර්මයේ කියන හැටියට අර වර්තමාන මොහොතේ හිත පිහිටවා ගැනීම ආදී හැම දෙයක්ම දැන් මේ වගේ ප්‍රධාන වශයෙන් මේ අපේ අනාගතය සකස් කරන්න කර්මයට බාහිරව උපකාර වෙනවා නේද? ඒක තමයි මේක මෙතන පැහැදිලිවම කර්මයේ විතරක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කර්මයේ විතරක් තැන දුන්නා නෙමෙයි. කර්මය කියන්නේ 8න් එකක් විතරයි. හරි? කාරණා 8ක් ඉදිරිපත් කළා ඒකෙන් එකක් විතරයි කර්මය කියලා කියන්නේ. එහෙමනම් අපේ චිත්තසංතානී ඇති වෙන්න ඊළඟ දේවල් ඇති වෙන්න වෙන එකත් අපේ බලවත් වීරිය කොයිතරම් බලපානවද ඒකට. හොඳම උදාහරණය මහදන සිටු නේද? එයාට ඔපචුනිටිස් රාශියක් තිබුණා. නමුත් ඒවා එකක්වත් එයා උරගාලා බැලුවේ නැහැ. හරි ඒ කියන්නේ ඇයි? තමන් සුක්කානම තියෙන තමන් අතේ. ඒක තමන් හරවා සුදුසු පරිදි කරකෝ ගන්න නැත්නම් ඒක තමන්ගේ තියෙන නොලැබීම නෙමෙයි තමන්ගේ තියෙන මෝඩකම. නොහැකියාව. ඒ විදිහමයි ගන්නට ඕනේ. දැන් මෙතනදී මට මතක් වෙන තව එකක් තමයි අපි මේ සද්ධාව ගැන කතා කරමින් ඉගෙන දැන. ඔයගොල්ලන්ට මතකද සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍ර අග්ගිස්සේ හොඳ ලස්සන පාඩයක් දෙනවා. හරි? අර මොකක්ද ඒකට එන්නේ අභික්ඛන්තම් භෝගෝතම සියතාපි භෝගෝතම නිකුජ්ජිතං වා උක්කුජ්ජය පටිච්චන්නං වා විවරෙය්‍ය මූලස්සං වා මග්ගං ආචික් මේ විදිහට ලස්සන වචන ටිකක් කියලා කියනවා අනේ මාව වහන්සේගේ උපාසකයෙක් කරගන්න වහන්සේ පුදුම ලස්සනට ධර්මයේ දේශනා කළා මේකනම් අනේ අම්මේ කියලා දැන් එවැනි දීර්ඝ ප්‍රකාශයක් කරන්න පුළුවන්ද මේ ඇඟ පුරා දෝරේ ගලා යන සද්ධාාවක් ඇති නොවුනොත් අන්න බලන්න. එතකොට ඒව ඇති උනේ කොහොමද? බුදුහාමුදුරුවෝ ගාවට එනකොට මේ මිනිස්සයා බෞද්ධයෙක් නෙමෙයිනේ. හරි? ඒ වෙලාවේ ඇතිවෙච්ච සද්ධාව ඒ ජීවිතේ පුරා ඊළඟට සහ සසර පුරාවට මේ මනුස්සයට කොයිතරම්නම් බලපෑම් කරනවද? අන්න පකතූපනිස්සය. මේ විදිහට මේවා තේරුම් අරගන්නට ඕනේ. මේක පාලි පාඨය දෙන්නේ මෙහිමයි පකතියා ඒවා උපනිස්සයෝ පකතුපනිස්සයෝ ආරම්මනානන්තරේ අසම්මිස්සෝති ප්‍රകൃතියෙන්ම ස්වභාවයෙන්ම බලවත් වූ නිස්සය තමයි මෙතනදී කතා කරලා තියෙන්නේ. මේ විදිහටයි පකතුපනිස්සය අපි සාකච්ඡා කරන්නේ. මේක ලස්සනට විස්තර වෙනවා සන්නයේ මේ විදිහට. සත්ත්වසංතානෙහි උපදින්නා වූ රාග, ශ්‍රද්ධාදී කුසල ධර්මයෝ සත්වයා විසින් සේවනය කළ පුද්ගල ඍතු ආහාර ආදී වූ කලා වූ කුසල ක්‍රියා මේ කියන ಜಾති පකතෝපනිස්සය ප්‍රත්‍යයයි. රූප ස්වභාව දැන් උදාහරණයක් දෙනවා. රූප ස්වභාව ඇති කාන්තාවක් දැක යම්කිසි පුරුෂයෙකු කෙරෙහි මෑ ලස්සනයි හොඳයි කියා රාගය උපනහොත් ඒ පුරුෂයා ඒ කාන්තාව නැවත සිහි කරයි. ඇය දැකීමට නැවත යයි. ඇගේ සිත් ගැනීමට නොයේ ක්‍රියා කරයි. මෙසේ ඒ පුරුෂයා කෙරෙහි රාගය ඇති වූ කාන්තාව සම්බන්ධයෙන් බොහෝ චිත්තචෛතසිකයෝ උපදති. ඒ පුද්ගලයාගේ సంతානියෙහි ඉහතකී කාන්තාව ගැන රාගය ඇති නොවී නම් අන් කොතෙක් හේතුන් ඇතද ඇය සම්බන්ධයෙන් ඇතිවන ඒ සිතුවිලි වලින් එකකුත් ඇති නොවේ. රාගය ඒ සිත් ඇතිවීමට බලවත් හේතුවයි ප්‍රධාන හේතුවයි. ඒ රාගය ඉහතකී ස්ත්‍රිය සම්බන්ධයෙන් උපදනා වූ චිත්තචෛතසිකයන්ට ප්‍රකතූපනිස්සය ප්‍රත්‍යයයි අන්න දැක්කද ඒක ආපු විදිය.
ඉහතකී ශ්‍රද්ධාදී අන්‍ය කාරණයන් නිසා බොහෝ චිත්තචෛතසිකයන් උපදනා හැටි උක්තානුසාරයෙන් දත යුතුය. ඒ විදිහට ඒක විස්තර කරලා දෙනවා. පකතෝපනිස්සේ ප්‍රත්‍ය කියන්නේ මේ විදිහට බොහෝ කරුණු කාරණා අඩංගු මහා ලොකු ප්‍රත්‍යක්. ඔක්කොම අද කතා කරන්න හම් වෙන්නේ නැහැ. ඊළඟට අපි මේකේ නිर्देश පාළියට ගිහිල්ලා බලමු. නිर्देश පාළිය මෙන්න මේ විදිහට එන්නේ. පාළි වාක්‍ය 12ක් තියෙනවා. ඒක පළවෙනි වාක්‍ය තුන මෙහිමයි. මෙතනදිත් මට ඔයගලන්ට මතක් කරලා දෙන්න අවශ්‍යයි මේ නිर्देश උපනිශ්‍රේ ප්‍රත්‍යයට යෙදෙන නිर्देश පාළියේදී හරි වැදගත් කරුණක් අපිට උකහා ගන්නට පුළුවන්. ඒ තමයි මේක දිහා බලලා මට කුසල ත්‍රිකය පැහැදිලිව කියලා දෙන්න පුළුවන්. මේ බලන්නකො. පළවෙනි පද තුනෙන්ම අරන් තියෙන්නේ කුසලා ධම්මා. කුසල ත්‍රිකයේ පද තුන මොනවද? කුසල ත්‍රිකයේ තියෙන්නේ ධම්මසංගණී ප්‍රකරණයේ මාතිකා කාණ්ඩයේ පළවෙනි මාතිකාව. ත්‍රික මාතිකාව. පද තුනයි. කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකතා ධම්මා. මේකෙදි බලන්න කුසලා ධම්මා කලින්ම අරගෙන ඒ කුසල ධර්මය නිසා එම సంతානයේ ඇති වෙන්නට පුළුවන්. කුසල ධර්ම ඇති වෙන්නත් පුළුවන්. අකුසල ධර්ම ඇති වෙන්නත් පුළුවන්. අව්‍යාකත ධර්ම ඇති වෙන්නත් පුළුවන්. තමන් විසින් කරන ලද කුසලයේ පුරිමා කුසලා ධර්ම කලින් සිදු කරපු කුසල ධර්මය පච්චිමාන පසුව සිදු කරන කුසල ධර්මයට බලවත් උපකාරක ප්‍රත්‍ය වෙන්න පුළුවන්. උපනිස්සය පත්තේන පත්‍යය. ඒ වගේම කලින් සිදු කරපු කුසල ධර්මය පසුව සිදු කරන අකුසලයටත් යම් අවස්ථාවකදී උපනිස්සය පත්තේ වෙන්න පුළුවන්. ඊළඟට ඒ කුසල ධර්මය පසුව අවස්ථාවල පසුව සිදු කරන අව්‍යාකෘත ධර්මයේ සඳහා ප්‍රධාන කාරණේ යෙදෙන්නට පුළුවන්. දැන් මේක බලන්න මේ පළවෙනි පද තුන. දෙවෙනි පද තුන කොහොමද ආවේ? ඒකමයි ආවේ හැබැයි අකුසල ධර්මයේ මුල් කොටගෙන. දැක්කද? තුන්වෙනි පද තුන කොහොමද එන්නේ? ඒ විදිහමයි අභ්‍යාකත පදයේ මුල් කොටගෙන. දැන් මෙතනින් බලන්න. පළවෙනි පද තුන කුසල ධර්මයේ මුල් කොටගෙන, දෙවෙනි පද තුන අකුසල ධර්මයේ මුල් කොටගෙන, තුන්වෙනි පද තුන අව්‍යාකත ධර්මයේ මුල් කොටගෙන. මේ ත්‍රිකය අනුව නෙමේද මේ විස්තර කරලා තියෙන්නේ? ඊළඟට ඒ පදය තුල අනුකාණ්ඩ අනු කොටස් විස්තර කරද්දී නැවත කුසල ත්‍රිකේ නෙමේද අරන් තියෙන්නේ? ඒ අනුව නෙමේද විස්තර කරලා තියෙන්නේ? මෙන්න මේකයි අපි කියන්නේ මේ ප ဋ ාණීය වාගේ ගැඹුරු දහම් අන්තිම කෙරෝලේ තියෙන දහම් ඉගෙන ගන්නට කලින් යම් කෙනෙක් අර මූලික સિદ્ધාන්ත හරියට ඉගෙනගෙන තියෙනවා නම් මෙවැනි තැනකදී ඔබ විඳින දහම් රසය ඉතා ඉහළයි. ඒකත් උපනිශ්‍රේ දහම් රසයක් ඔබ විඳින්නේ මේ වෙලාවේ. එහෙම නැතුව ඔබ මෙතෙන්ට විතරක් ඇවිල්ලා මේක ඉගෙන ගන්නවා නම් ඔබට මේක හුදු කතන්දරයක් වාක්‍ය ඛණ්ඩයක් විතරක් වේවි. ඊට වඩා ගැඹුරක් දකින්න පුළුවන් අර ධම්මසංගණී වාගේ මුල් ප්‍රකරණ ටිකත් අධ්‍යයනය කරලා ඉන්නවා නම් ඉතින් ඔබ තාම ප්‍රමාද නැහැ. හරි? මේ මම විස්තර කරන තැන්වලදී ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ මාතිකා එම් කියන්නේ මුල තියෙන පොත් ටික ඉගෙන ගැනීමේ වැදගත්කම තේරුම් අරගන්න. චිත්ත වීති ඉගෙන ගැනීමේ වැදගත්කම දැක්කේ චිත්ත වීති ඉගෙනගෙන පුරුදු එක්කෙනාට මේ මෙතන කේසංචී කියලා වචනයක් ආවේයි කියලා ටක් ගාලා තේරෙයි. දැන් එහෙම නැති එක්කෙනාට ඒක මම අලුතෙන් කියලා දෙන්නටත් ඕනේ. එතකොට ඒත් ඉතින් අර ඉගෙනගත්තු එක්කෙනාට වැටහෙනවා තරම් ගැඹුරින් වැටහෙන්නේ නැහැ. හරිද? කොහොම හරි ඔබ අධෛර්ය වෙන්න එපා. ඉගෙන ගත්තේ නැති කෙනෙක් මෙතන ඉන්නවා නම් ඒගොල්ල අද හෙට උත්සාහ කරලා ඉගෙන ගන්න. ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ ගුරු උපදේශ අරගෙන ඉගෙන ගන්න. මොකද එහෙම නැතුව ඔය ධම්මසංගණී විභංග ඒ වගේ අභිධර්ම පිටකේ පොත් තනියම හදාරන්නට අමාරුයි. ගුරු උපදේශයක් එක්ක යනවා නම් ලේසි. දැන් ඉන්ටර්නෙට් එකේ ඕනෑ තරම් ස්වාමින් වහන්සේලාගේ දහම් දේශන ධර්ම කියන්නේ මේ දහම් පාඨමාලා තියෙනවා ධම්මසංගණියට. විභංගෙට ඒ විදිහට අරගන්න පුළුවන්. ප ဋ ාණ ධම්ම සභාවේ ඕනනම් වෙනමම තියෙනවා මේ වෙබ්සයිට් එකට ගිහාම. ඒක නිසා මේ විදිහට ඉගෙනගෙන ඉන්න. එතකොට බොහොම මේවා හරිය ලස්සනයි එතකොට. හරි? ඔබ ප්‍රමාද නැහැ. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝයිමං ලෝකම් පපාසේති අබ්බාමුත්තෝ චන්දිමානේ. අර වලාකුලෙන් මිදුණු සඳසේ බැබලෙන් උත්සාහ ගන්න එක ඔබට කරන්න පුළුවන් කරන්න. හරි. අවසාන පද තුනෙන්නේ
මේ කියන විදිහට අභ්‍යන්තරයෙන් අපි කුසල සිත් ඇති කරගන්නවා වෙනුවට බාහිර ධර්මයන්ගේ බලපෑමක් මෙතනදී විස්තර කරලා තියෙනවා. උතු භෝජනම්පි උපනිස්සේ පච්චේන පච්චයෝ අන්න. ඍතුව භෝජනය මේව පවා අපේ సంతානයට බලපෑම් කරනවා. පුද්ගලෝපි උපනිස්සේ පච්චේන පච්චයෝ. සේනාසනම්පි උපනිස්සේ පච්චේන පච්චයෝ. ඒව පවා අපේ දේවල් වලට බලපෑම් කරනවා. ඊළඟට දැන් බලන්න මෙතන එතකොට ඔන්න කුසල ත්‍රිකයට අනුව විස්තර වෙලා තියෙනවා. ඊට අමතරව බාහිර සාධකත් අරගෙන තියෙනවා. ඊළඟට මෙතන මේ කේ සංචි කියලා යෙදුවේ ඇයි? බලන්නකෝ. කලින් කරපු කුසල දහමට පසුව කරන කුසල කලින් කරපු කුසල ධර්මය පසුව කරන කුසල ධර්මයට බලවත් උපකාරයක් වෙනවා. ඇයි? ඔබ කුසල කරලා තියෙනවා නම් ඔබ නොදැනීම ඔබ කුසලයට යොමු වෙනවා. මම හොඳට දැකලා තියෙනවා ওই දාන්නේ ගෙවල් වල හරි වෙනත් පින්කම් ස්ථාන වලට හරි ගියාම සමහර අය ඉන්නවා ඉබේ මේකට ඇදිලා ගිහිල්ලා ඒ වැඩේ කරනවා. සමහර අය ඉන්නවා පැත්තටලා බලන්නේ. හරිද? අර බලන්න ඒක කරලා පුරුදු එක්කෙනාට නිකන් ඉන්න බෑ වගේ වයින් වෙනවා වගේ ඒක දැක්කහම ටක් ගාලා කරනවා. එයාම කරනවා ඉතින්. එතකොට ඇයි? ආයි සිතින් විතරක් නෙමෙයි කයින් වචනෙනුත් එකට ඉන්න ඕන වෙලා. හරි? ඒ විදිහට මේවා අපිට තේරුම් අරගන්න පුළුවන්. එතකොට මේ දෙවෙනි පදයේදී අයි කිව්වේ කේ සංචි කියලා. මේ බලන්නකෝ. දැන් බලන්න අපි මෙහෙම අපි තේරෙන විදිහට ගමුකෝ. පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සේ පච්චේන පච්චයෝ. චිත්ත වීතියක් අරගන්නකෝ. කුසල් සිත් ඇති වෙන චිත්ත වීතියක්. ඒකෙදී ජවන් සිත් හත අරගන්නකෝ. මොකද කුසල දහම් කියලා කියන්නේ ජවන් සිත්මනේ. අකුසල කියලා කියන්නේ ජවන් සිත්මනේ. එතකොට කලින් ඇති වෙච්ච කුසල ධර්මය. ඒ කියන්නේ පළවෙනි ජවනය, දෙවෙනි ජවනය, තුන්වෙනි ජවනය. ඊළඟට ඇති වෙන කුසල ධර්මය. පළවෙනි ජවනය ශක්තිය දෙවෙනි ජවනයේ ලබනවා. ඒ අනුව දෙවෙනි ජවනයේදී ශක්තිය පළවෙනි එකට වඩා වැඩි. තුන්වෙනි ජවනයට ශක්තිය ලැබෙනවා දෙවෙනි ජවනයේ. මේ විදිහට ඉදිරියට යනකොට කලින් සිත්වල තියෙන ශක්තිය ලැබෙනවා. ඒ එක චිත්ත වීතියක් අරන් පෙන්නනවා. මේක එතනින් නවතින්නේ නැහැ. මම ඔයගොල්ලන්ට කිව්වනේ මේක සංසාරයටත් යනවා. උපනිස්සේ ප්‍රත්‍යේ. එහෙමනම් මේ භවයේ කරපු කුසලයන්ගේ බලපෑම ඔබට ලබන භවයේත් මේක එනවා. ඊළඟ භවයේත් එනවා. ඒකයි මම කියන්නේ අපි ධර්මය ඉගෙන ගන්න එක කවදාවත් රිවර්ස් වෙන එකක් නෙමෙයි. හරි ඒක ඉස්සරහටම යවෙන එකක්. ඒ නිසා අභිධර්මයේ ඉතා වැදගත් ඉගෙන ගැනීම. එතකොට ඒක එක චිත්ත වීතියක් හැටියට ගත්තත් ඉස්සරහට ගත්තත් මේක එහෙමමයි. දැන් දෙවෙනි එකේදී මොකද වෙන්නේ? පුරිමා කුසලා ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං. දැන් බලන්න චිත්ත වීතිය දිහා. ජවන් සිත් 7 එක වීතියකදී කුසල දහම් හැටියට යෙදුනා නම් මේ චිත්ත ජවන් සිත් 7ම කුසල දහම්. ඒ ජවන් සිත් 7ට පස්සේ අකුසල ධර්මයක් යෙදෙනවද ඊළඟ සිත හැටියට? 8 වෙනි සිත හැටියට අකුසල දහමක් යෙදෙනවද? සදාරම්මන කියන අකුසලයක් නෙමෙයි විපාකයක්. ඒ සම්තිරණ සිත් සංපටිච්චන සිත්. ඒ ඔක්කොම සම්පටිච්චන සම්තිරණ සිත් දෙන්නේ සම්තිරණ සිත් දුන්නට ඒවා විපාක. මොනම වෙලාවකවත් කුසල ජවනයකට පසුව අනන්තර වශයෙන් ඒ කියන්නේ ඊළඟ සිත වශයෙන් අකුසල ජවනයක් යෙදෙන්නේ නැත්නම් ඉතාස් පැහැදිලිව කියන්න පුළුවන්. යන්න ඒ නිසායි මෙතනදී ඒ අනන්තර උපනිස්සය කියන කොටස අයින් කරගන්නට ඕන නිසා මෙතන කේ සංචි කියලා කිව්වා. එතකොට ඒකේ සසරේ වෙනත් වෙලාවකදී අකුසල සිතක් ඇති වෙන්න පුළුවන් මේ කියන කුසලය නිසා. හරිද? මම මල්ලාසනේ ගාවට ගිහිල්ලා හොඳට මල් පූජා කරනවා. මල් පූජා කර දැන් මම පන්සලට ගියෙත් මොකටද? මල් පූජා කරන්නමයි. මේ චෛත්‍යයට මේ මල්ලාසනේට මල් පූජා කරන්න ඕනේ කියලා හිතාගෙන ගිහින් මල් පූජා කළා. එතකොට පුදුම ගෙදර ඉඳලා පන්සල් ගියෙත් මල් පූජා කරන්නමයි පන්සල් මල් පූජා කළා දැන් එළියට ඇවිල්ලා බලනකොට සෙරෙප්පු දෙක නැහැ. දැන් මොකද උනේ? අකුසලයක් එනව නේද හිතට? එන්නේ නැත්තම් බොහොම හොඳයි. ආවනම් මොකද වෙන්නේ? මේ අකුසලය එන්නට අර මල් පූජා කිරීමේ මුලටම ඇති වෙච්ච චේතනාව බලපෑවේ නැද්ද? හරි? අන්න ඒකයි කිව්වේ. එකම වීතියක හෝ එක ළඟ වීතියක මේකෙන් පස්සේ අනිත් ඊළඟ සිත අකුසල නොවුනාට ඉදිරියේදී අකුසල ඇති වෙන්නට පුළුවන්.
අන්න ඒකයි අර අනන්තර භාවය අයින් කරන්නට ඕන නිසා මෙතන කේසංචි කිව්වා. ඒක එතකොට කුසලයෙන් සර් අකුසලයට ප්‍රමා උනත් වෙන්නේ එකයි අකුසලයෙන් කුසලයට කිව්වත් එකයි. සර් එතකොට අකුසලයේ ගාවට එතනින් කුසලයක් උපදින්නෙත් නැහැ. අර මේ කැඩෙනවද ඒ චිත්ත වීතිය කැඩිලා ඊළඟ එකක්ද කියන්නේ? ඔව්. අනිවාර්යෙන් කුසල් වීතියක පැහැදිලිවම එක වීතියකට පස්සේ භවංගගත වෙනවමයි. භවංගගත වෙලා භවංග සිත් කෝටියක් විතර ගියාට පස්සේ තමයි ඊළඟ වීතිය පටන් ගන්න. ඒක ඊළඟ කුසලම වුණත්. හරිද? ඔව්. මල් පූජා කරන වෙලාවේ විනාඩි 5ක් එකම ඒකාග්‍රතාවයකින් මල් පූජා කළා කිව්වොත් එතන චිත්ත වීති අනන්ත ප්‍රමාණයක තියෙනවා. ඒ එක කුසල වීතියක් ඉවර වෙලා භවංගගත වෙනවා. භවංග සිත් කෝටියක් විතර ගිහිලා තමයි ඊළඟ කුසල වීතිය පටන් ගන්න. ඒ මිසක් අකුසලයක් මේකෙන් මේ කුසල ජවනයේ අන්තිමට අකුසල ජවනයක් වෙනවා කියලා තේරවාදී ගන්නILLක් නැත. එය වෙන්නේ නැත. හරිනේ? මේ විදිහට ඒක තේරුම් ගන්න ඕනේ. මේ විදිහට අපිට මේ පද මේ පාලි ටික තේරුම් ගන්න පුළුවන්. මේවා අපි නිශ්චය ප්‍රත්‍යයේදීත් කතා කළා. මේ විදිහට ඒක අරගන්නට පුළුවන්. පුතු භෝජනං කියලා කියන්නේ තමන් ආශ්‍රය මේ පරිහරණය කරන ඍතුව කන බොන ආහාර ආදී වශයෙන් ඒ ටික අපි තේරුම් අරගන්නට ඕනේ. දැන් ඉතින් මේ තව ගොඩාක් ගැඹුරු කාරණා තියෙනවා. අපි දැනට මෙතකින් නවත්තලා ඉදිරියට යන් අපි පඤ්ඤ විභංග වාරයේ එහෙම කරන්න අවස්ථාව යෙදුනොත් තව ගොඩාක් ගැඹුරට මේක බහින්නට පුළුවන්. අපි දැන් බලමු මේවා සම්බන්ධයෙන් ත්‍රිරාශිය ගලපන්න බලමු. එතකොට ගොඩාක් කරුණු ඉගෙන ගත්තා ඒක. දැන් ආරම්මනෝපනිශ්‍රය ප්‍රත්‍යයේ ත්‍රිරාශිය පැහැදිලිවම ආරම්මනාදි ප්‍රතිප්‍රත්‍ය හා සමානයි. එයි ගරු කටයුතු විදිහට එනවා නම් ආරම්මනාදිපති කිව්ව බලවත් අර්ථය ඉදිරිපත් කරන වෙලාවෙදී ආරම්මන උපනිශ්‍රය කිව්ව. එකම ප්‍රත්‍ය ධර්ම, එකම ප්‍රත්‍යෝත්පන්න ධර්ම ප්‍රත්‍යනීකත් සමානයි. මොකේද? ආරම්මනාදිපති ප්‍රත්‍යයේ ත්‍රිරාශිය බැලුවත් ආරම්මන උපනිශ්‍රේ ප්‍රත්‍යයේ ත්‍රිරාශිය බැලුවත් එකම විදිහට යෙදෙන්නේ. හරිද? ඒ නිසා මේක මම මෙතනදී විස්තර කරන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. මොකද මේක අධිපති ප්‍රත්‍යය යටතේ මම මේ ස්ලයිඩ් එකමයි විස්තර කළේ. හැබැයි ඉතින් මතක තියන්න ඕනේ මේක මෙහෙම කිව්වට දැන් මෙතන සිත් 84ක් තියෙනවා. මේ සිත් 84ම ලෝභ මූල සිත් වලට ගන්නවද කුසල සිත්? ඒකේ තියුණ නම් මම මෙහෙම පෙන්නුවොත් ආරම්මන උපනිශ්‍රේ ආරම්මනාධිපති සමානයි. ඒකෙදි ප්‍රත්‍ය ධර්ම කියලා අරගත්තොත් සිත් 84 එනවා නේද? 8 16 17 84 එනවා. හරිද? මේ විදිහට සිත් 84 බෙදලා ගත්තොත් එන්නේ. මේවා කොහොමද යෙදෙන්නේ කියන එක මම කලිනුත් කතා කළා. ඊට අමතරව අර ප්‍රත්‍ය ටික හදනවා නම් නිෂ්පන්න රූප 18යි නිර්වාණයත් එක්කනේ අපි මුළු ටික අරගත්තේ. කලින් රූපරාමය මේවා යෙදෙන්නේ කොහොමද කියලා ගන්න එක මම මේ විදිහට පෙන්නලා දුන්නා. ඒක ඒ විදිහටම මතක් කරගන්න. හරිද? ලෝකෝත්තර කුසල් සිත් 4 නිසා මොන වෙලාවකවත් අකුසල ලෝභ මූල සිත් ඇති වෙන්නේ නැහැ. ඒක කාමාවචර ඥාන සම්පයුක්ත කුසල සිතෙන් ඕන ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අපි අරගන්නේ ප්‍රතිවේක්ෂා කිරීම. හරිද? රහතන් වහන්සේ නම් ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාසිතේ ප්‍රතිවේක්ෂා කර අර මේ විදිහට ඒ තැන යෙදෙන ආකාරය ගලපලා අරගන්නට ඕනේ. එනේ වෙන එකක් තියා බලන්න. මේ දැන් මෙතන බලන්න නිෂ්පන්න රූප 18. නිෂ්පන්න රූප 18 නිසා ඇති වෙන්නේ ලෝභ සිත් 8 විතරයි. ඇයි? අපි අරගන්නේ බලවත් භාවයෙන් එන එක. ඊමනම් රාගාදී විදිහට බලවත් භාවයෙන් අරගන්නේ අකුසල් ඇතිවීමේදී තමයි නිෂ්පන්න රූප 18 පවා බලවත් භාවයෙන් යෙදෙන්නේ. ඒ නිසා කුසල සිත් ඇති වෙනවා රූප නිසා. නමුත් ඒක බලවත් භාවයෙන් ඇවිල්ලා නෙමෙයි. අර මේ විදිහට ඉතින් මේක ඇනලයිස් කරලා අරගන්නට ඕනේ. ඒක මම ආරම්මනාධිපති ප්‍රත්‍ය විස්තර කරපු එකම තමයි මේ පෙන්වුවේ. ඊළඟට අනන්තරෝප නිස්සය ප්‍රත්‍ය යටතේදී කොහොමද අරගන්නේ? මෙතනදිත් අරගන්නේ අනන්තර ප්‍රත්‍ය පෙන්නපු එකමයි. අනන්තර ප්‍රත්‍යයේදී සාමාන්‍ය ආකාරයට ඊළඟ සිත් ඇතිවීම ගැන කතා කළා. අනන්තරෝප නිස්සයේදී බලවත් බව කලින් සිතේ තියෙන බලවත් ශක්තිය කුමකටද? ඊළඟ සිත ඇති කිරීමට. දැන් කතා කරන්න. එහෙමනම්
සිත 89ම ගන්න පුළුවන්. හැබැයි අරහන්ත චුතිසිත අරගන්න බෑ. මොකද රහතන් වහන්සේගේ චුතිසිතෙන් පස්සේ ඊළඟට සිත් නැති නිසා. හැබැයි ප්‍රත්‍යෝත්පන්න ගන්නකොට අරහත් චුතිසිත ඇති උනේ ඊට කලින් යෙදිච්ච සිතේ උපනිශ්‍රේ භාවයේ නිසා. හරිද? රූප ධර්මයන්ට හැම වෙලාවකම ප්‍රත්‍යනීක. මේකත් මම අනන්තර ප්‍රත්‍ය කතා කරපු රූප රාමුවමයි. ඊට පස්සේ පකතූපනිස්සය තමයි අපිට අලුතෙන් ආපු එක. එතකොට පකතූපනිස්සය කියලා කිව්වොත් මොකද්ද? තමන් විසින් කරපු දේ. හරිද? පෙර කරන ලද දේ. ඒක තමන් කරපු දෙයක්ම වෙනවා. හරිද? එතකොට ඒක ඉපදවීම වශයෙන් හරි සේවනය කිරීම වශයෙන් හරි කියලා මම දෙපැත්තකට බෙදලා පෙන්නනවා. ඉපදවීම වශයෙන් ශ්‍රද්ධාව, රාගය ආදී කුසල ධර්ම සේවනය කිරීමේදී උතු භෝජන, පුද්ගල, සේනාසන ආදී වශයෙන් කතා කළා. එතකොට ඒ නිසා ඇති වෙන ප්‍රත්‍යෝත්පන්න හැම වෙලාවෙම නාම ධර්මමයි. එයි ඇති තමන් ඇති කරගත්තේ කුසලසිත ඒ වගේ දෙයක් නේ. එහෙනම් ඒකෙන් ඇති වෙන විපාකයක් කුසල විදිහටමයි එන්නේ. හරි? මේ විදිහට ඒක අරගන්නට ඕන. මේ වගේ ගැඹුරින් විස්තර අපිට හම්බ වෙන්නේ පඤ්ඤ විභංග වාදයේදී. එක සිතක් ඇති වෙන විදිහ පවා ඒක විස්තර කරලා දෙනවා. ඒ වගේම දැන් මෙතනදී සිත 89 තුල තියෙනවා ලෝභ මූල සිත් 8 නේද? එතකොට ඒක තියෙනවා නම් බලවත් රාගයක් ඇති වෙච්ච නිසා ඒ රාගය නිසා වෙච්ච අකුසල් සිතුත් මෙතන තියෙනවානේ. මේ සිත 89 තුල ප්‍රත්‍යෝත්පන්න තුල අකුසල් සිත් 12ක් තියෙනවා. ඒ කියන්නේ මෙතනින් ඇති වෙච්ච බලවත් රාගයක් නිසා ඕනනම් සත්ව ඝාතනයක් කරන්න පුළුවන්. ආදී විවිධ අකුසල් දේ කරන්න පුළුවන්. නේ රාග, ద్వේෂ, මෝහ, මාන, දිට්ඨි මේ ඕන එකක් ඇති කරවන්න පුළුවන්. ඒ විදිහට මේක ගලපන්නට පුළුවන්. කලින් Tamanට ඇති වෙච්ච බලවත් චෛතසික ධර්මය ඊළඟට ඇති කරනවා. ඒ වගේම අර සේනාසන ආදී වශයෙන් කතා කරන තැන එන රූප ධර්ම. ඊට අමතරව ප්‍රඥාප්ති සමහරකුත් යෙදෙනවා. කොහොමද ප්‍රඥාප්තිය දෙන්නේ? දැන් අපි ගත්තොත් මෙතන පුග්ගලෝපී උපනිස්සය පච්චේන පච්චයෝ කිව්වනේ. අර අන්තිමට එදිච්ච ධර්ම තුනෙන් එකක්. පුග්ගලෝපී උපනිස්සය පච්චේන පච්චයෝ. අන්න එතන පුග්ගල කියලා ගත්තේ ප්‍රඥාප්තියක් නේ. හරි. වාසස්ථාන ඒ ප්‍රඥාප්තිනේ අපි අරගන්නේ සේනාසන කියලා අරගන්නේ ප්‍රඥාප්තිය. ඇතම් කියලා ගත්තේ ඇයි? හැම ප්‍රඥාප්තියම යෙදෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට අපි භාවනා කර්මස්ථාන හැටියට අරගන්න අසුබ. හරි අසුබ 10 තියෙනවා. දෙතිස් කුණප තියෙනවා. කසිනාරම්මන තියෙනවා. ඒ වගේ දේවල් එවැනි ප්‍රඥාප්ති ධර්ම පකතූපනිස්සේ හැටියට ප්‍රකටව යෙදිලා එනවයි කියලා සඳහන් වෙලා නැහැ. හරිනේ. එතකොට ප්‍රත්‍යෝත්පන්න හැටියට මෙතනදී අපි අරගන්නේ නාම ධර්ම පමණයි. ඒ ඇවිල්ලා අභිධර්ම ණය අන්න. හරිද? එයි කොහොමද එහෙම කියන්නේ? තමා කළ විට තමාට ලැබෙනවා. තම సంతානය කළා නම් තම సంతානයටමයි ලැබෙන්නේ. ඒක එක මූලික સિદ્ધාන්තයක්නේ. එහෙමනම් තමා පහල කරගත් කුසල ධර්මයන්ගේ විපාකයේ තමාටමයි ලැබෙන්න ඕනේ එක නාම ධර්මයක් හැටියටමයි. හරිද? මේ විදිහට අභිධර්ම ණය ක්‍රමයෙන් අපි අරගන්නේ මේ විදිහටමයි. හැබැයි සූත්‍රාන්ත ණය ක්‍රමයේ යටතේ මේක මීට වඩා විභේදනය කරලා ගන්න වගේ අපිට පැහැදිලිව දකින්න පුළුවන්. තව මොනවද එතන මතක් වෙන්නේ? ඒතර ප්‍රතිනීක හැටියට අනිවාර්යෙන් රූප ධර්ම ටික යෙදෙනවා. ඊළඟට දැන් මෙතන මම මේක සූත්‍ර පිටකයෙන් උදාහරණයක් අරන් පෙන්නුවා නම් මේ බලන්නකෝ මේක මොකද්ද ගත්ත සූත්‍රය තණ්හා සූත්‍රය. අංගුත්තර නිකායේන සූත්‍රයක් මම අරගත්තේ. චීවර හේතුවා භික්ඛවේ භික්ඛුනෝ තණ්හා උපපජ්ජමාන උපපජ්ජති. මේ චීවරය තමන්ගේ සිවුර හේතු කොටගෙන තණ්හාව ඇති වෙනවලු. පිණ්ඩපාත හේතු කොටගෙන මේ පිණ්ඩපාත හේතුවා භික්ඛවේ භික්ඛුනෝ තණ්හා උපපජ්ජමාන උපපජ්ජති. සේනාසන හේතුවා භික්ඛවේ භික්ඛුනෝ තණ්හා උපපජ්ජමාන උපපජ්ජති.
ඉති භවා භව හේතුවා වික්කවේ වික්කුණොත් මේ තියෙන සූත්‍ර පිටකයේ මේ ගැන සඳහන් වෙච්ච තැන. ඒකෙදි කියන්නේ චීවර හේතු යනු ඔයින් කැමති සිවුරක් ලබන්නේ දැයි චීවරයේ හේතු කොටගෙන තෘෂ්ණාව උපදියන්නේ. මට හොඳ සිවුරක් ගෙනවත් එහෙම නැත්නම් ආදී විදිහට හිතලා තෘෂ්ණාව උපදවා ගන්නවා. ඒ විදිහට මට හොඳ පිණ්ඩපාතයක් ලැබෙයිද? එහෙම නැත්නම් මට හොඳ පිණ්ඩපාතයක් ලැබුණා කියලා අරගන්නවා. හිතත් ලැබෙයිද? සේනාසන මට මීට වඩා හොඳ එකක් හම්බ වෙයිද? ආදී වශයෙන් මේ විදිහට තණ්හාව ඇති වෙන්න පුළුවන්. මේ සූත්‍රයේ තියෙන එක. එතකොට ඉති භවා භව හේතු යන මෙහි ඉති යන නිදර්ශනෙන් පාතය යම්සේ චීවරාදිය හේතු වේද එසේ භවා භව හේතු යන අර්ථය. මෙහි භවා භවෝ යන්නෙන් ඊතා රසවත් ගිතෙල් වෙඬරු ආදී අදහස් කරන ලදී. සම්පatti භවයන්හි පනීතතම භාවය යනුවෙන්ද කියත්මය. මේ තියෙන්නේ එම සූත්‍රයේ අටුවාවේ ආපු විස්තරය. ඒ අනුව බලන්න මේ සූත්‍රාන්ත විදියට මෙහෙම විස්තර කරලා එන එක තමයි අභිධර්මයේදී උපනිෂේ පත්ති කියලා අවසාන පාඩු 3න් දක්වලා පෙන්වන්නේ. හරි? ඒ අනුව අපි ඉගෙන ගන්න තථාගත ධර්මය ඒක සූත්‍රයෙන් ඉගෙන ගත්තත් අභිධර්මයෙන් ඉගෙන ගත්තත් එකම ධර්මය. මූදේ වතුර කොතනින් ගත්තත් ලුණු රසමයි. අපිට තියෙන්නේ සූත්‍රයේ පිටකෙන් ගත්තත් අභිධර්ම පිටකෙන් ගත්තත් දහම් රසය එසේමයි. ඊළඟට දැන් අපි බලමු අර උපනිෂේ ප්‍රත්‍යේ නිर्देश පාළියේ තිබිච්ච එක වාක්‍යයක් අරගෙන බැලුවොත් පුරිමා කුසලා ධම්මා පච්චිමාන කුසලානං ධම්මානං උපනිෂේ පච්චේන පච්චයෝ පළවෙනි නිर्देश පාළිය. දැන් අපි මේක විස්තර කරගන්නට ඕනේ අපි උපනිෂේ ප්‍රත්‍ය කාණ්ඩ 3කට බෙදලා ඉගෙන ගත්තා. ආරම්මන උපනිෂය, අනන්තර උපනිෂය, පකතු උපනිෂය. එහෙමනම් ඒ තැනේදී කොහොමද ප්‍රතිපත්තියෝත්පන්න ගලපන්නේ? එකක් දෙකක් කරලා පෙන්නන්න. දැන් ආරම්මන උපනිෂය අරමුණු වීම වශයෙන් අරමුණු වෙලා මොනවද උපදින්නේ? මහා කුසල අපි එහෙම අරගමු මහා කුසල. එහෙම දැන් මේක අරගත්තේ මොකද්ද? පුරිමා කුසලා ධම්මා. පච්චිමාන කුසලානං ධම්මාන. ඒ කියන්නේ කුසලය නිසා කුසලයක් ඇති වෙන එක. කුසලයෙන් කුසලය. එහෙනම් අපි කුසල සිත් හැටියට අපිට ප්‍රත්‍යවේක්ෂා කරන වෙලාවෙදී හරි කොහොම හරි අරගන්න වෙන්නේ. කාමාවචර මහා කුසල ටිකන අරගන්න වෙන්නේ. කාමාවචර මහා කුසල සිත් ටික බෙදෙනවා ඥාන විප්පයුක්ත සහ ඥාන සම්පයුක්ත. මොකක්ද මේ දෙකෙන් අපිට මෙතනදී වැදගත් වෙන්නේ? මොකක්ද මේකෙන් අපිට මෙතනදී කොහොමද බලපාන්නේ? ඥාන විප්පයුක්ත එකෙන් මොනවද අරමුණු කරන්න පුළුවන්? ඥාන සම්පයුක්ත එකෙන් මොනවද අරමුණු කරන්න පුළුවන්? ඥාන සම්පයුක්ත කුසල් වලින් නම් ගොඩාක් ඕන දෙයක් අරමුණු කර කියන්නේ ඔක්කොම කුසල් ටික අරමුණු කරගන්න. එතකොට ඔක්කොමත් නෙමෙයි ඒත් එකක් අඩු වෙනවා නේද? එතකොට ඥාන විප්පයුක්ත කුසල් වලින් අපිට ලෝකෝත්තර කුසල් ටික අරමුණු කරන්න බෑ නේද? ඔන්නෝක හිතේ තියාගෙන අපි ප්‍රත්‍යෝත්පන්න බෙදුවොත් එහෙම අපිට හම්බ වෙනවා. මේ බලන්නකො. ප්‍රත්‍යෝත්පන්න හැටියට මහා කුසල ඥාන විප්පයුක්ත සිත් 4 ලබලා තියෙනවා නම් ඒකට එතකොට ගරු කළ යුතු අරමුණු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ලෞකික කුසල් සිත් 1000. ඒ කියන්නේ ලෞකික කුසල් සිත් 17 ගරුභාවයෙන් ආරම්මණය මුච්ච නිසා තමයි මේ කියන ඥාන විප්පයුක්ත කුසල් ටික ඇති උනේ කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම ඥාන සම්පයුක්ත ටික ප්‍රත්‍යෝත්පන්න හැටියට ගත්තා නම් ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් 4 ප්‍රත්‍යෝත්පන්නේ හැටියට ගත්තා නම් ඒ සිත් 4 ඇති වෙන්නට ආරම්මන ප්‍රත්‍ය හැටියට යෙදලා තියෙන්න පුළුවන් අරහත් මාර්ගසිත වර්ගිත කුසල් සිත් 20. මුළු කුසල් සිත් ගාන 21යි. ඒක ආවේ කොහොමද? ලෞකික කුසල් සිත් 17යි ලෝකෝත්තර කුසල් සිත් 4යි. 17යි 4යි 21යි. හැබැයි ලෝකෝත්තර කුසල් සිත් වලින් මහා කුසල ඥාන සම්පයුක්ත කුසල් සිත් 4ට අරමුණු කරන්න පුළුවන් අරිහත් මාර්ගසිත වර්ජිත කුසල් සිත් 20 විතරයි. ඇයි අරහත් මාර්ගසිත අරමුණු කරනවා නම් ඇයි ඒක මහා කුසල සිතට එන්නේ නැද්ද? ක්‍රියාසිතකින් මහා ක්‍රියාසිතකින්. අන්න හරි.
මාර්ගසිත ඇති වුණ ඇති වෙන්නේ කාටද? රහතන් වහන්සේට. රහතන් වහන්සේ Tamanට ඇති වූ මාර්ගය ප්‍රතිවේක්ෂා කරනවා නම් ඒ වෙනකොට උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. එහෙනම් උන්වහන්සේ ඊට පස්සේ ඇති වෙන්නේ ක්‍රියාසිත. මහා කුසලසිත නෙමෙයි. එහෙනම් මහා ක්‍රියාසිතෙන් තමයි රහත් මාර්ගසිත ප්‍රතිවේක්ෂා කරන්නේ. ඒ නිසා ඒක මෙතෙන්ට ගන්න බෑ. ඇයි? මෙතන කුසලා ධම්මා කුසලානං ධම්මාන. දැක්කනේ? ත්‍රිකයේ පදේ අනුව තමයි විස්තර වෙන්නේ. හරිනේ? ඒ ණය ක්‍රමය අනුව මේක මේ විදිහට ආරම්භනෝපනිශ්‍රේ පෙන්වන්න පුළුවන්. අනන්තරෝපනිශ්‍රය අනන්තරෝපනිශ්‍රය ඊළඟ සිත ඇතිවීමට අන්තිම ජවන වර්ජිත පූර්ව වූ ලෞකික කුසල සිත් 17. ඇයි ලෞකික කුසල සිත් 17 විතරක් ගත්තේ? ලෝකෝත්තර සිත් දෙකක් ලෝකෝත්තර කුසල සිත් දෙකක් එක ළඟ ඇති වෙනවද? නෑනේ. ලෞකික විතරයි. ප්‍රත්‍යෝත්පන්න හැටියට මහා කුසල ද්විතීයාදී ජවන කාමාවචර මට්ටමින් ගත්තොත් කාමාවචර දවන. රූපාවචර ගත්තොත් මහග්ගත දවන. මාර්ගසිත 4. මාර්ගසිත 4 දෙන්න පුළුවන් මේ චිත්ත වීතිය මතක නැහැ ඔයගොල්ලන්ට. මේ විදිහට අනන්තරෝපනිස්සේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න ගලපන්න පුළුවන්. පකතෝපනිස්සේ අරගත්තා නම් අරහත් මාර්ගයෙන් අන්න වූ බලවත් කුසල් සිත් 20 අන්න ප්‍රත්‍යෝත්පන්නයේ වෙන්නේ පස්චිම වූ කුසල් සිත් 21. ඒක මොකද්ද මේ කියන්නේ? මේ කියන කුසල් සිත් ටික පකතූපනිස්සය ඒ කියන්නේ බලවත්සේ තම సంతානයේ ඉපදිච්ච නිසා ඉම సంతානයේ නැවත කුසල් සිත් ඇති වෙන්න ඒ බලපාලා තියෙනවා හේතු වෙලා තියෙනවා. ඒ නිසා අර පස්චිම පසුපසුව ඉපදිච්ච කුසල් සිත් වල ඉපදීමට මේ කලින් ඉපදිච්ච කුසල් සිතේ බලපෑම තියෙනවා. ඒකනේ අපි කියන්නේ පින් කරලා තියෙන එක්කෙනාට පින් කරන්නම හිතෙනවා කියලා නේ. හරි? එහෙම නැති එක්කෙනා එයාට පේන්නෙම ඒ කුසලයේ නොකර ඉන්නම හේතුවක්ම තමයි. ඒක හැටි ඉතින් මේ තියෙන උපනිශ්‍රේපත්. දැන් කෙනෙක් ගාවට හිඟන්නෙක් කියනවා. හිඟන්නෙක් කියනවා සල්ලි ඉල්ලගෙන. මම මොකද කරන්නේ? කාර් එකේ ස්ක්‍රීන් එක තව ටිකක් උස්සලා අහක බලන් ඉන්නවා. මට එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් මට හිතෙන්න පුළුවන්ද අපෝ මේක කුඩෙක් මේකට දුන්නොත් මෝ කුඩු ගහයි කියලා හිතන එහෙමත් මට හිතන්න. එහෙම නැත්නම් මට හිතන්න පුළුවන් අනේ ඉතින් අසරණ මිනිස්සෙක්. මට කුසලයක් කරගන්න අවස්ථාවක් තියෙනවා. අනේ මේ මිනිස්සයාට බත් පිළ කන්න හම්බ වෙච්චාවේ කියලා කීයක් හරි අතේ තියෙන ගානක් දෙන්න. ඔය ඕනෙක් විදිහකට මට වෙන්න පුළුවන් නේ. ඉතින් එතනදී බලන්න තමාගේ උපනිශ්‍රය Tamanට හරියට එදිලා තිබුණා නම් කුසල් කිරීමට ඔබ බය නැතුව කුසල් දෙන අරමිනියෙන් මොකෙක් වුණත් ඔයාලට වැඩක් නැහැ. හරිද? ඇයි ඔබගේ කුසල උපනිශ්‍රය බලවත් වුණා නම් ඔබට අකුසල උපනිශ්‍රය බලවත් වෙලා තිබ්බා නම් ඔබ හිතනවා නෑ මෝහරා මුට දෙන්න බෑ කියලා ඕනේ නැහැ. හරි ඒතර ලෝභසිත ඔබ පරාජය කරලා තියෙනවා. හරි? එහෙම නැත්නම් ඔබට කරුණාව ඇති වුණා නම් අනේ මේ මිනිස්සයාට කන්න නැතුව ඇති කියලා අන්න ඒතර කරුණාව එතන ඇති වුණා. හරි? අන්න ඒක ඉවලේ පකතුපනිස්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙර ඒ වගේ බලපෑම නිසා ඇති වෙච්ච එක වෙන්නට පුළුවන්. ඒ කොයි හැටියට හරි මේ විදිහට තමන්ට ලැබෙන අත්දැකීම් මේවට දාලා විස්තර කරගන්න පුළුවන්. එතකොට අනුශය ගොඩ නැගින්නේ මේ පකතූපනිස්සය හරහාම තමයිද? ඒ මගින්මද නැත්ත අප්‍රාණ තයන්නම කියලා කියන්නම් මම. නැත්ත හේතු කාරණා දෙකක් නිසා මම කියන එකක් තමයි පුරිමා කුසලා ධම්මා පච්චිමන කුසලානන්ද මම මේ කතා කරන්නේ කුසල පදය ගැන. කුසල සම්බන්ධයෙන් අනුශයක් නැත. අනුශය තියෙන්නේ අකුසල ධර්ම කෙරෙහි පමණයි. හරිද? ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේකුත් තියෙනවා. උතන සංගවිච්ච ඔබට වැටහුණු නොවැටහුණු. මොකක්ද දන්නවද දෙවෙනි කාරණේ? අනුසය කියන්නේ ඉපදිච්ච ධර්මයක් නෙමෙයි. මේ කතා කරන්නේ ඉපදෙන ධර්ම ගැන. අනුසය කියන්නේ නිදා සිටින ධර්මයක්. එය කිසි වෙලාවක මේවට කතා කරන්නේ නෑ අපි. ඒ දෙවෙනි කාරණේ මතක තියාගන්න. ඔව් සර් තේරුණා. නේද? හරි. දැන් මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඒතකොට දැන් පළවෙනි එකට අපිට ඕනනම් මොනවද? පළවෙනි එකට එන්නේ පුරිමා කුසල ධම්මා පච්චිමාන කුසල ධම්මාන කියලා. ඒතකොට අරගත්ත හැකි.
දෙවෙනි අනන්ත රූප නිස්සයටත් ඒයට තමයි අපි කතා කළේ. හරි. තව මොනවද මේ ගැන මතක් වෙන්නේ? හරි එච්චරයි. ඊළඟ එකට යම් බලන්න. පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමාන කුසලානං ධම්මානං කියන එක මම රූප සරණක් අතර මෙහෙම පෙන්නන්නම්. ඔන්න දැන් ඔබට පුරිමා කුසල. ඔන්න. දැන් මේ පතතුපනිස්සයයි කියන්නේ. වෙන කිසිදු බල කාරණයක බලපෑමකින් තොරව ඔබට බණ අහලා හරි මොකක් හරි මේ කරන වල අධික ශ්‍රද්ධාවක් ඇති වුණා. ඔන්න දැන් ශ්‍රද්ධාව පහළ වුණා. දැන් ඔබ මොකද කරන්නේ? අනේ ඔබ වහන්සේ හෙට දවල් මගේ දානේ යොසවදාරණසේක්වා එහෙම නේද සූත්‍ර පිටකයේ තියෙන්නේ. දානං දේති. එතනින් නවතිනවද? සීලං සමාදියති. එතනින් නවතිනවද? මග්ගං උප්පාදේති. ඕක නේද වෙන්නේ? හේතුව කොහොමද උනේ? වෙන්න ශ්‍රද්ධාව ඉපදුණා. එහෙනම් ශ්‍රද්ධාව කියන්නේ පකතූපනිස්සේ බලවත් ශ්‍රද්ධාව ඇති වුණා. මේ එහෙනම් මේ අනිත් ඔක්කොම ටික මොනවද? මේ කියන පකතූපනිස්සයේ ප්‍රත්‍යෝත්පන්න. දැක්කද? මේ තියෙන පාඨය සද්දං උපනිස්සාය දානං දේති සීලං සමාදියති උපෝසත කම්මං කරෝති ඥානං උප්පාදේති විපස්සනා උප්පාදේති මග්ගං උප්පාදේති මේවා අහන්න නම් අර ප ဋ ාණ සභාව සංවිධානය කරන මොනවාද ප ဋ ාණ දේශනා ඉක්මනට එන්නට ඕන. අවනම් මේවා එකින් එක අපි විස්තර කරලා අහගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මේ සද්ධාව හේතුවෙන් දන් දෙනවා, සිල් අරගන්නවා, මාර්ගසිත ඇති වෙනවා. ඒ ඔක්කොම එහෙමනම් මෙය මුල් වීම නිසා සිදු වුණා. එහෙනම් මෙයා පකතු උපනිස්සය මේ අනිත් ඔක්කොම ටික ඒකේ ප්‍රත්‍යෝත්පන්න. දැන් එතකොට මේ කතා කළේ කුසලය නිසා කුසල සිදුවීම. හරිද? කලින් රූප රාමුවට මම චිත්‍රයක් අඳලා උදාහරණයකුත් පෙන්නුවා. දෙවෙනි පාළියට යමු. පුරිමා කුසල ධම්මා පච්චිමාන අකුසලාන ධම්මා. අන්න. එතකොට එහෙනම් මෙතන කේසංචි. ඇයි කේසංචි කිව්වේ? මේ අනන්ත රූපනිස්සය අයින් කරන්නට ඕනේ. එයි කුසල ජවනයක් ගාවට මොනම විදියකින්වත් අකුසල ජවනයක් එන්න බෑ. ඒ අතරමැදි තව සිත් පහළ වෙන්නටම ඕනේ. ඒ නිසා මේකෙදි අනන්ත රූපනිස්සය නැත. එහෙනම් තියෙන්නේ ආරම්මනෝපනිස්සේ සහ පකතෝපනිස්සේ පමණයි. දැන් කුසලය නිසා අකුසලයක් ඇති වෙන එක අන්න. එතකොට ඇති උනේ මොකද්ද අකුසලය? එහෙනම් ගරු කොට අරමුණු කරන ලෝභ මූල සිත් 8 තමයි ඇති වෙන්නේ. ලෝභයෙන් තමයි අරව ගරු කරලා එහෙම නැත්නම් බලවත් කරලා අරගන්නේ. මේ විදිහට අරමුණු කරන්නේ. එහෙම වෙන්නට මේවා සතු ඒ බලයක් තියෙන්නට ඕනේ. ගරු කළ යුතු ලෞකික කුසල් සිත් 17. එයි ලෝකෝත්තර ගත්තේ නැත්තේ. ලෝකෝත්තර සිත් මොනම වෙලාවකවත් අකුසල සිතකින් අරමුණු කරන්නට බෑ. එහෙම නැත්නම් ලෝකෝත්තර සිත් අරමුණු කරලා අකුසල් සිත් කිසිම විටක ඉපදෙන්නේ නැත. හරිද? ඒ නිසා මේ විදිහටයි මෙතන ප්‍රත්‍යෝත්පන්න කලපන්නට පුළුවන්. පකතූපනිස්සේ අරගත්තාම ගරුකල යුතු ලෞකික කුසල් සිත් 17, පස්චිම වූ අකුසල් සිත් 12. ඇයි මේ කුසලය නිසා අකුසලය ඇති වෙන එකනේ කතා කරන්නේ. එහෙමනම් මේ කියන අකුසල් සිත් 12 විසින් මේගොල්ලන්ව පකතූපනිස්සය. හරි? මේ ටික ප්‍රකටව ඇති වෙච්ච මේ කියන අකුසල් සිත් 12 ඇතිවීමට මේ කියන ටික පකතූපනිස්සය වෙලා අරගන්නට පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ? අපි ඉස්සරහදී බලමු මේකට තියේවි. නෑ මෙහෙම අරග මතක් කරගමුකෝ අපි. සද්දා මොකද මේ පාඩේ සද්දාං සීලං සුතං ඡාගං පඤ්ඤං උපනිස්සාය. අන්න ශ්‍රද්ධාව සීලය සුතය ඡාගය ප්‍රඥාව උපනිශ්‍රය වෙලා මොනවද කොහොමද අකුසල ඇති වෙන්නේ? මානං ජප්පේති දිට්ඨිං ගන්හාති. මම හොඳ සීලවන්තයෙක් කියලා මානෙ උපදවා ගන්නවා. මොකද දැක්කද? අනේ හොඳට තමන් පින් දහම් කටයුතු කරන් ඉන්නකොට එම సంతානයේම වෙන්න අකුසල් දහම් පහළ වෙනවා අර කුසල් සිත් නිසා. සීලං සුතං ඡාගං පඤ්ඤං උපනිස්සාය. මම හොඳ සිල්වතෙක්. මම හොඳ බණ අහන්නේ. මම හොඳ ත්‍යාගවන්තයෙක්. මම හොඳ නුවණක්කාරයෙක්. මේ දහම් හොඳට මම දන්නවා. මේ විදිහට
ඒ ටික උපනිශ්‍රේ වෙලා මානං ජප්පේති දිට්ඨින් ගන්නාති. අනේ අර මානෙ ඇති කරගන්නවා, දිට්ඨිය ඇති කරගන්නවා. දැක්කද? මේ විදිහට පකතු උපනිශ්‍රේ වෙන්නත් පුළුවන්. ඒක කොහොමද මං රූප සටහනකින් පෙන්වන්නේ? ඔන්න දැන් ශ්‍රද්ධාව පහළ වුණා කියලා ගන්නකො. ඇයි කුසලයෙන් අකුසලයෙන් මම පෙන්වන්න යන්නේ. එහෙනම් පකතූපනිස්සේ ශ්‍රද්ධාව පහළ වුණා, දානයක් දුන්නා, සීලයක් දෙන්න මේක මේ විදිහට වෙන්න පුළුවන්. හැබැයි ඔය අතරේදී දැන් අපි මේ මෙහෙම වුණොත් මේක කුසලය. අකුසලය කොහොමද වෙන්නේ? මේ ඉස්සරහට යන්නේ නැතුව මේ දානයක් දීපු වෙලාවකට මට ඔන්න හිතෙනවා අපරාධෙ මං දානෙ දුන්නේ. කියලා ඔන්න අකුසල සිතක් ඇති වෙනවා. අන්න සද්දං උපනිස්සාය මානං ජප්පේති දිට්ඨින් ගන්න. එහෙම නැත්නම් මම කරපු දානේ තමයි හොඳම දානේ. අරයා කරපු එක නෙමෙයි කියලා මම ගැන මානයක් ඇති කරගන්නවා. අන්න ශ්‍රද්ධාව නිසා දානයක් දුන්නා, දීපු දාන ගැන මානයක් ඇති කරගත්තා. අන්න සද්දං උපනිස්සාය මානං ජප්පේති. මේ අකුසලයේ ඇතිවීමටත් මේ කියන ශ්‍රද්ධාව උපනිශ්‍රේ වෙලා තියෙනවා. එහෙමනම් මේ කියන ශ්‍රද්ධාව මේ වෙලාවේදී පකතු උපනිශ්‍රේ ප්‍රත්‍ය ධර්මයේ, මේ කියන අකුසලයේ පකතු උපනිශ්‍රේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ. සද්දං උපනිස්සාය මානං ජප්පේති. ඊළඟට මොකද වෙන්නේ? මෙතනින් මේක නවතින්නේ නැහැ. මේ දාණයට මේක දානයක් නෙදුන්නේ. දාණය දුන්නා නම් අනිවාර්යෙන් සුඛ විපාක හම්බ වෙනවා. ඊළඟට මොකද උනේ? අකුසලයක් නැති කරගත්තේ. එහෙනම් අකුසලයට අකුසල විපාක ඇති වෙනවා. මේ දෙක. මම ඒක පොදුවේ ඇඳලා පෙන්නන්නම් මේ විදිහට. දානේ නිසාත් විපාකේ හම්බ වෙනවා, අකුසලේ නිසාත් මේ විපාකේ හම්බ වෙනවා. එහෙනම් මෙතනක් තියෙන්නේ පකතූපනිස්සේ ප්‍රත්‍යෝත්පන්නය. මේ විපාකේ ලැබීමටත් මේ කියන ශ්‍රද්ධාව බලවත්සේ බලපාලා තියෙනවා. ඒ නිසා මේ පකතූපනිස්සේ ප්‍රත්‍ය ධර්මය මේ අනිත් ඔක්කොම ටික ඒ තැනේදී ප්‍රත්‍යෝත්පන්න ධර්ම. දැක්කද? එහෙනම් මේ විදිහට ඉතින් අභ්‍යකතයත් ගලපන්න. ඒකත් බලමු. පුරිමා කුසල ධම්මා පච්චිමාන අභ්‍යකතානං ධම්මාන. අන්න. දැන් ඔන්න කුසලයෙන් අභ්‍යකතේ. අන්න බලන්න මාර්ගසිත රහත් මාර්ගය අරගත්ත මෙතනදී. ඇයි? ප්‍රත්‍යෝත්පන්න හැටියට මහා ක්‍රියා ඥාන සම්පයුක්ත සිත් 4න් මේක ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. අන්න දැක්කත්. අතනදී නොගත් එක මෙතනදී ගත්තා. අතනදී ගත්තේ නැත්තේ කුසලය නිසා. මෙතනදී කුසලයෙන් අභ්‍යකතේ නිසා. මහා ක්‍රියාසිත කියන්නේ අභ්‍යකත ධර්මයක්. කුසලය නිසා අභ්‍යකතයක් ඇති වෙනවා. අන්න දැක්කද? අනන්තරෝපනිස්සේ කොහොමද ගන්න? සතලොස් ලෞකික කුසල ජවනයන්ගේ අන්තිම ජවනය. අන්තිම ජවනයේට පස්සේ මොකද ඇති වෙන්නේ? තදාරම්මන සිතක් හරි භවංග සිත හරි. තදාරම්මන සිත කිව්වත් භවංග සිත කිව්වත් ඒක විපාක සිතක්. විපාක සිත කියන්නේ අභ්‍යකතය. එහෙනම් කුසලයෙන් පස්සේ අභ්‍යකතය. අන්න එහෙම ගත්ත හැකි. ඊළඟට මාර්ගසිත ඇති වුණාට පස්සේ අනිවාර්යෙන් ඇති වෙන්නේ ඵල ජවනය. හරිද? එහෙනම් ඵල ජවනය කියන්නේ අභ්‍යකතය විපාකය. අන්න කුසලයට පස්සේ විපාකේ. ඒ විදිහට අනන්තරෝපනිස්සේ ගලපන්න පුළුවන්. පකතූපනිස්සේ කොහොමද ගලපන්නේ? බලවත් වූ කුසල් සිත් 21. ඒ නිසා විපාක සිත් ටික ඇති වෙනවා. කුසල නිසා කුසල විපාක ඇති වෙනවා. ඊළඟට ක්‍රියාසිත 20ක් මේකට ගලපලා තියෙනවා. මේ ආදී කොට මේක අරගන්නට පුළුවන් පකතූපනිස්සේ යටතේ විස්තර කරලා. මේ වගේ තව දීර්ඝ විස්තර තියෙනවා. මට ඒක ඔක්කොම කතා කරගන්නට එක දවසින් බෑ. මේක දවස් දෙකකට කඩන්නත් මම හිතුවේ නැති නිසා මේ විදිහට ඉස්සරහට ආවා. ඔයගොල්ලෝ මේක තව දුරටත් කියවලා බලන්න, නැවත මේක ශ්‍රවණය කරන්න, ඉගෙනගෙන බලන්න. ඒ අතරෙදි කොහොමද වෙන්නේ කියලා තව දුරටත් බලමු. අවසාන වශයෙන් මට පොඩි පණිවිඩයක් දෙන්න තියෙනවා. ඒ තමයි දැන් අද පළවෙනිදා ඊළඟ ඉරිදා වෙන්නේ 8 වෙනිදා. 8 වෙනිදා මේ දේශනය පැවැත්වෙන්නේ නැත. ප ဋ ාණ ධම්ම සභාව මෙහෙවන ප ဋ ාණ ධම්ම සජ්ජායනා පූජා මහෝත්සවය 2025 ජූනි 6 7 8 යන තෙදින අනුරාධපුර ජයශ්‍රී මහා බෝමළුවේ පැවැත්වෙන බැවින් මමත් ඒකට සහභාගී වෙන නිසා ජූනි 8 වෙනි දින ප ဋ ාණ ద్వාර දේශනය නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. මේ තියෙන ගිය අවුරුද්දේ පූජා වෙලාවදී මම අරගත්තු ඡායාරූපයක්. මෙන්න මේ පොත තමයි අපි සජ්ජායනය කරන්නේ. මේ ප ဋ ාණ ධම්ම සභාවෙන් මේ වෙනුවෙන්ම මුද්‍රණය කරපු පොතක්. මේකේ තියෙන පඤ්ඤ විභංග වාරය. මේ පින්කම ගැන බොහෝ දෙනෙක් මගෙන් විස්තර ඇහුවා. ඒ නිසා පුංචි හැඳින්වීමක් විතරක් කරන්නම් වැඩි කාලයක් ගන්න නැතුව
මේ පින්කම ආරම්භ කළේ පට්ටන ධම්ම සභාව පට්ටන ධම්ම සභාවේ නිර්මාතෘ ස්වාමීන් වහන්සේ යාවුරු ධර්ම ප්‍රබනායක හාමුදුරුවෝ මීට අවුරුදු 64කට කලින් දැනට වත්මන් අනුශාසක අපේ කොරතොට වෙසබුනායක හාමුදුරුවෝ විසින් මේක ඉදිරියට කරගෙන යනවා. මේ වතාවේ අපි මේ පවත්වන්නේ 64 වෙනි වාරයට. හැම අවුරුද්දකටම එකක් ගානේ තියෙනවා. එච්චරයි අවුරුද්දට එකයි. ඇයි මේක පවත්වන්නේ? විශේෂ හේතුව තමයි තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 4 වෙනි සතුයේ සිදුවෙච්ච ඒ ප්‍රාතිහාර්ය අභිධර්මයේ මෙනෙහි කිරීමේදී සිදුවෙච්ච ප්‍රාතිහාර්ය සිහි ගැන්වීම වස් ඒට උපහාරයක් වස්. හරි ඒ නිසායි මේක එම සතිය ඉලක්ක කරලා මේ දේ සිද්ධ කරන්නේ. හරියටම වෙසක් පොයේ පහුවෙලා 4 වෙනි සතිය. හරිද? වෙනත් ලෞකික ප්‍රාර්ථනා ඉටු කර ගැනීමට නෙමෙයි මේ දේ කරන්නේ. ඒ නිසා අවුරුද්දට එක සැරේයි පට්ටාන සභාව මේ වාක්‍ය දෙවියලක් කරන්නේ. හැබැයිම ලස්සන බොහොම වටිනා පින්කමක් ජීවිතේ එකපාරක් හරි දැක ගන්න ලැබෙනවා නම් ඇත්තටම හොඳයි. ඒක මගේ අත්දැකීම. හරිද? මේකෙදි සජ්ජායනා කරන්නේ පඤ්ඤ විභංග වාරය. පඤ්ඤ විභංග වාරය කියන්නේ මම මගේ පළවෙනි දේශනේදී ඔයගොල්ලන්ට කියලා දුන්නා. ප ဋ ාණය කියලා හඳුන්වන තැන උද්දේශය තියෙනවා, නිද්දේශය තියෙනවා. දැන් අපි මේ දේශනා මාලාවේදී කරන්නේ නිද්දේශය. ඊට පස්සේ ච වාර, ඒ කියන්නේ වාර 6ක් වෙන වෙනම විස්තර වෙන විදිය තියෙනවා. අවසානයේ තියෙනවා පඤ්ඤ විභංග වාරය. අන්න ඒ අවසානයේට තියෙන පඤ්ඤ විභංග වාරය තමයි අපේ මේ සජ්ජායනාවට වාජනය වෙන්නේ. බොහෝම ලයාන්විත ස්වරයකින් හරිම ලස්සන විදිහට දවස් 3ක් තිස්සේ හැන්දෑවේ 6 ඉඳලා රෑ 10 වෙනකන් ජයශ්‍රී මා බෝමළුවේ මේ දේ සජ්ජායනා වෙනවා. ඉතින් පසුගිය වතාවක මම මේ සජ්ජායනාවට සහභාගී වෙලා අන්තිම දවසේ එක පැත්තකට වෙලා මේ මිහිරි හඬ අහගෙන අපූර්වට ඉන්න වෙලාවේදී මම අර කලින් කිව්ව සද්දං උපනිස්සය ශ්‍රද්ධාව කියන එක පකතූපනිස්සය හැටියට ශ්‍රද්ධාව ඇති වුණා කියලා මටත් හිතුණා. හරි. බුදුම ආසාවක් ඇති වුණා. බුදුම මට හිතුණා මම ඉන්නේ ඒ බුදුහාමුදුරුව වැඩ ඉන්න 4 වෙනි සතියේ එතන කියලා. ඒ ඇතිවෙච්ච සතුට හරිම මට ඒක කියන්න අමාරුයි. ඒකයි මම අර කලිනුත් කිව්වේ මේ සජ්ජායනාව එක දවසකට හරි දැක ගන්න තියෙනවා නම් හරි වටිනවා. ඒකට ගිය කෙනෙක් විතරයි ඒක දන්නේ. ඔය ටික තමයි මට කියන්න දෙන්නේ. ඉතින් අර මට ඇතිවෙච්ච සතුට මම පසුව දවසක එක පොඩි කොලයක ලියලා තිබ්බා. ඒක කවියක් විදිහට. මම ඕනනම් ඔයගොල්ලන්ටත් ඒක කියවන්න ආසන්න. මම මේ ගෲප් එකට දාන්නම්. කියවලා බලන්න පුළුවන්. ඒ වගේම යම්කිසි කෙනෙකුට මේකට සහභාගී වෙන්න පුළුවන් නම් තාමත් කල් තියෙනවා. කැමති කෙනෙක්ට ඒ දේත් කරන්න පුළුවන්. මම ඕනනම් මේ පත්‍රිකාවක් දාන්න. කිසිදු බලකිරීමක් නැහැ. ඔයගොල්ලන්ට කුසල් කරගන්න අවස්ථාවක් ඉදිරිපත් කළා විතරයි. මේ විදිහට මම අද දවසේ පාඩම අවසන් කරන්න. පුනරීක්ෂණ හැටියට මම කෙටි ප්‍රශ්න ටිකක් අහන්න. උපනිෂේ ප්‍රත්‍ය හඳුන්වා දෙන්නේ කොහොමද? ආද මතක් කරගන්න බලන්න. බලවත් වූ උපකාර. හරි. බලවත් වූ කියන වචනේ අවශ්‍යමයි. චිත්තචෛතසිකයන් ඇති වෙන්න නම් බොහෝ ප්‍රත්‍ය දෙන්නට ඕනේ. ඒ කාරණා අතරින් අතිශයින්ම උපකාර වෙච්ච, අතිශයින්ම බලවත් වෙච්ච, නැතුවම බැරි ප්‍රත්‍යයට තමයි උපනිෂේ ප්‍රත්‍ය කියලා හඳුන්වන්නේ. එතන ප්‍රකටව පිළිඹු වුණ කියලා කියන්න බැයිද? ප්‍රකටවම පිළිඹු. ඒක ප්‍රකටව කියන වචනේ ඉතින් ගත්ත හැකි. ඒකෙන් ඒ කියන්නේ වඩාම යෙදේ සුදුසුයි බලවත්ව කිව්වනම්. මොකද දැන් ප්‍රකටව කියන තැනේදී වෙනස් ඒවාත් කියනවා. දැන් බතක් ඉදෙන වෙලාවේදී මුට්ටිය නෙමෙයිද ප්‍රකට වුනේ. නමුත් ඊට වඩා මේ උපනිෂය කියන එකේදී ඊට වඩා බලවත් වෙච්ච දෙයක් මම පෙන්නුවේ. වීහාල් තිබිලා තියෙන්න ඕනේ මුට්ටියට බත ඉදෙන්න නේද? එහෙමනම් මුට්ටියේ බලපෑමට වඩා වීහාල් වල බලපෑම ඊට වඩා ඉස්සරහට අවිල්ලා තියෙනවා. එහෙනම් එතනදී වීහාල් තමයි උපනිශ්‍රේ වෙලා තියෙන්නේ. එතකොට මුට්ටිය ඇවිල්ලා නිස්සය ප්‍රත්‍ය විතරයි. අර ඒ විදිහට ඒක ගලප ගන්නට ඕනේ. ඒ අනුව තමයි බලවත් කියන වචනේම ඒකට යොදලා තියෙන්නේ. නිස්සය ප්‍රත්‍ය උපනිශ්‍රය අතර වෙනස පැහැදිලි කරන්න. එතකොට වෙනස දැන්ටම කියුණා නේද? නිස්සය කියලා එතෙන්දී දැන් අපි හිතමු ඒක හැම වෙලාවෙම අපිට තෝරගන්න හැකියාවක් තියෙයිද? උපනිශ්‍රය වෙන්නේ මොකද්ද නැත්නම් නිස්සය වෙන්නේ මොකද්ද කියලා දැන් දහම ගැන පොඩි අවබෝධයක් තියෙන්නට ඕනේ.
ඊළඟට ඒ සංසිද්ධිය අපි උපකොටස් වලට බෙදීමේදී කොයිතරම් අණු කුඩා කොටස් වලට යනවද කියන එක මත උපනිශ්‍රය ඒ තැනට සුදුසු විදිහට ගලපලා ගන්න වෙයි. එහෙමයි. ඒක තමයි. අන්න ඒකයි එතන. ඒක තමන් ඒක යෙදෙන දිහා අනුව බලලා වඩාම ප්‍රකට වේදිලා. ඒක මෙහෙමයි එන්නේ ඇත්තටම නිස්සය කියලා ගත්තොත් ඒ නිස්සය යෙදෙන්නේ ඒ ප්‍රත්‍යෝත්පන්නයේ ඇති වෙන්න වෙලාවෙදී අතාරින්න බැරි ප්‍රත්‍යයක තමයි නිස්සය කියලා කියන්නේ. එතකොට නිස්සය භාවය යෙදෙන්නේ ප්‍රත්‍යෝත්පන්න ඇති වෙන්න වෙලාවේ තියෙන කරුණු කාරණා සම්බන්ධව විතරයි. නමුත් එයින් පරිබාහිරව ඒ ප්‍රත්‍යය ඇති වෙන්නට ඊට කලින් තව මහා එක්කෙනෙක් ඉඳලා තියෙන්න පුළුවන්. එහෙම එක්කෙනා තමයි එහෙනම් උපනිශ්‍රය වෙන්නේ. ඇයි දැන් මම අර උදාහරණයට අරන් පෙන්නුවේ පළවෙනියට තිබිච්ච කුසල කර්මය නොතිබුණා නම් චක්කු විඥානය ඇති වෙන්නට බෑ. ඇයි චක්කු විඥානය කියන්නේ විපාකයක්. විපාකයක් ඇති වෙන්නට නම් කුසල කර්මයක් මේ කර්මයක් තියෙන්නට ඕන. කුසල හෝ අකුසල හෝ. එහෙමනම් ඒ මූලික කර්මය තමයි බලවත් මෙක්කෙනා. එයා නොතිබුණා නම් විපාකේ කොහොමඩවත් ඇති වෙන්නේ නැහැ. ඇති තිබුණයි කියලා හරි වටේ ආරම්භන තිබුණයි කියලා හරි අර කුසල හරි අකුසල හරි මේ විපාකේ ඇති වෙන්නේ මොනවා හරි විදිහකට ඒක ඇති වෙන්නේ නැහැ. විපාක සිත ඇති වෙනකොට නම් ඒක විපාක කර්මප්‍රත්‍යයෙන් අරක ඇවිල්ලා තියෙන්නට ඕනේ. විපාක ප්‍රත්‍ය ඉස්මතු වෙන්නේ එහෙමනේ. අන්න මේ විදිහට එතන ගලපන්න ඕනේ. නිස්සය කිව්වොත් ඒ ප්‍රත්‍යෝත්පන්නයේ ඇති වෙන මොහොතේ තියෙන කාරණා අතරේ අතහරින්න බැරි එකක්. උපනිශ්‍රය කිව්වනම් මුළු සංසිද්ධිය සලකපුවාම එතකොට ඊට වඩා වෙන කෙනෙක් highlight වෙන්න පුළුවන්. එතන ආරම්භයට යනවා වගේ ගතියක් නේද? ආරම්භය මොකක්ද හේතුනේ කියන්නේ. Exactly. අන්න ඒ වගේ. එහෙමයි. ඊළඟට උපනිශ්‍රේ ප්‍රත්‍ය ප්‍රදාන ස්වરૂප තුන. ආරම්භන උපනිශ්‍රේ මොනවද කියන්නේ? ආරම්භන උපනිශ්‍රේ උපනිශ්‍රේ අකතු උපනිශ්‍රේ මේ හතරවෙනි එක බලන්න පුරිමා කුසල ධම්මා පච්චමාන අකුසලානං ධම්මාන කේ සංචි උපනිශ්‍රේ පච්චේන මේකෙදි කේ සංචි කියලා යෙදුවේ. සමහර අවස්ථාවල කියන්නේ ඔව් ඒ කුසල ජවනේට අකුසල ජවනයක් වෙලාවකවත් ඉන්නේ නැහැ. එහෙනම් අනන්ත රූප නිස්සය අයින් කරගන්නට ඕන. ඒ නිසායි කේ සංචි කියලා යෙදුවේ. අවසානයේක ජීවිතේට ප්‍රායෝගික ප්‍රශ්නයක්. අසේවනාච බාලාණන් පණ්ඩිතානංච සේවනා පාඨයේ උපනිශ්‍රේ ප්‍රත්‍ය අසුරෙන් විස්තර කරන්න. මේ පාඨය කොහොමද හම්බ වෙන්නේ? මහා මංගල සූත්‍රයේ. හරි පටන් ගන්න පාඨය නේද මේ? දැන් මෙච්චර කල් තේරුනේ නැහැ ඒක වැදගත්කම නේ. ඇයි මෙතනින් පටන් ගත්තේ කියලා. මීට වඩා දෙයක් තිබුණ නැද්ද? බුදුහාමුදුරන්ට ඒක පටන් ගන්න. දැන් මේක පැහැදිලි කරන්න උපනිශ්‍රේ ප්‍රත්‍ය යටතේ. මොකක්ද එතනට ගලපන්න පුළුවන් නිर्देश පාළිය. උග්ගලෝපි උපනිශ්‍රේ. උග්ගලෝපි උපනිශ්‍රේ පච්චේන පච්චයෝ අන්න දැක්කද වැඩි. හරිද? දැන් බලන්නකෝ අජාසත් රජුරෝ බුදුහාම මේ ඒ භවයේදී මාර්ගඵල ලබන්න හැකියාව තිබුණත් ඇයි වැළකුණේ? උග්ගලෝපි උපනිශ්‍රේ පච්චේන පච්චයෝ. දැක්කද? ඒතොර එහෙනම් ඔයගොල්ලෝ ආයි එහෙනම් දේවදත්ත හාමුදුරට මොකද උනේ? දේවදත්ත හාමුදුරු බුදුහාමුදුරු ගාමන හිටියේ. ඉඳ එක වෙහෙර විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සතර අහෝ දෙව්දත් නොදති මොක්කුර. ඇයි එහෙම උනේ? එහෙනම් දේවදත්ත මොකක්ද උනේ? ඒක කොහොමද කියන්නේ උපනිශ්‍රේ ප්‍රත්‍යයට දෙන්නේ? යන්න සේරිවාණිජ ජාතකයට. දැක්ක නේද? පගත උපනිශ්‍රේ දිච්චටි දැක්කද එතන? හරිද? දැන් බලන්න මේ අනුව අපේ ජීවිත කොයි විදිහකද අපි හසුරවා ගන්නට පුළුවන් කියන්නේ. අර ධම්මසංගණී අටුවාවේ ලස්සනට විස්තර කරලා දුන්නා නේද? අර සමය නිर्देशේ විස්තර කරන තැන. අපි 9 වෙනි ෂණේ හැටියට මේ මනුස්ස භවයක සුගතියේ මෙහෙම උපත්තියක් ලැබිලා තියෙන එක හඳුන්වන 9 වෙනි ෂණය කියලායි. අෂ්ට දුෂ්ටක්ෂණ මග ඇරවල තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙමත් මග ඇරවල ඇවිල්ලා ඉන්න අපිට තවත් කාරණා 4ක් ඉදිරිපත් කළා එතන. මොනවද ඒ? චක්‍ර 4ක් කියලා කිව්වා. චක්‍ර 4ක්. මොනවද ඒ 4?
පතිරූපදේශ වාසය, සත්පුරුෂ නිස්සය, සත්පුරුෂ නිස්සය, අත්ත සම්මාශ්‍රවණ සම්මා පණිදිය, පුබ්බේතගත පුඤ්ඤතා. දැක්කද? දැන් ආයෙ යන්න මහා මංගල සූත්‍රයට. අසේමනාච බාලාණන් පළවෙනි ගාථාවෙන් කිව්වා. දෙවෙනි ගාථාවෙන් මොකද්ද කිව්වේ? පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පණිදී. ඒ තුන නෙමෙයිද අර ඊළඟට කියපු චතුක්ක චක්‍ර හතරේ ඊළඟ තුන නෙමෙයිද? සත්පුරුෂ නිස්සයෝ කිව්වේ අසේවනාච බාලාණන් නෙමෙයිද? දැන් තේරෙනවද? මූදේ වතුර කොතනින් ගත්තත් ලුණු රහයි වගේ මේ තථාගත දේශනාව දැක්කද ඒ ලස්සන? හරිනේ. දැන් ඔයගොල්ලන් හිතනව නේද මහා මංගල සූත්‍රයේ මේ විදිහට පෙළ ගැහුණියයි කියලා. ඊළඟට අභිධර්මයේ කරද්දී උපනිෂේ ප්‍රත්‍ය බලපෑම දැන් තේරෙනවා නේද? මේක තමයි තථාගත දේශනාව ස්වාක්ඛාත වෙන්නේ, සාන්දිටික වෙන්නේ. හරිනේ. මේ දහම් රසය උකහාගෙන මේව ඉගෙන ගන්නට ඕනේ. හොඳයි කාල වේලා බොහෝ ඉක්මනිච්ච නිසා මම මෙතනින් පාඩම නවත්තන්නම්. අපි ඊළඟ සතියේ නෙමෙයි 8 වෙනිදා නෙමෙයි 8යි 7යි 15 වෙනිදා 15 වෙනිදා අපි පන්තිය පවත්වමු. එමනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. හොඳයි. මම හිතන්නේ අද දිනේදීත් අපි බොහෝ කරුණු ඉගෙන ගත්තා. අපි විශාඛා මහත්මියට ආරාධනා කරමු. එතකොට පුළුවන් ද පුණ්‍යානුමෝදනාව කරන්න? හොඳයි බොහොම පිං. අපේ මංගල මහත්තයා අදත් ඉතින් ඊටාම ලස්සනට මේ අපිට උනන්දු ඇති වෙන විදිහට මේ ධර්ම රසය තේරෙන විදිහට මේ ඊටාම වටිනා ප්‍රත්‍යක් වෙන උපනිෂද් ප්‍රත්‍යේ හැම ප්‍රභේදයක්ම හොඳට විස්තර කරලා දුන්නා අද. මේ මංගල මහත්තයා මේ සටහන් ඉතාම මහන්සියලා හදලා මේ හොඳට මේ අපිට විස්තර කරලා දුන්නා. ඒ ගැන අපි ඉතාම කෘතවේදී වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා. මේ ඉතින් එතුමාට මේ විදියට ධර්මය තව තවත් අනිත් අයට ධර්මයේ පහදා දෙන්නත්, මේ තමන්ගේ අවබෝධය වැඩි කරගන්නත්, ධර්මය තමන්ට තව තවත් ගැඹුරින් පහසුවෙන් අවබෝධ කරගන්නටත් මේ කුසල ශක්තිය තව උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පටන් ධර්ම ස්වභාවයේ අනුග්‍රහයෙන් මේක ඇති මේ අන්තප්‍රාන්තයේ පවත්වන්නේ. ඉතින් පටන් ධර්ම ස්වභාවයේ නිර්මාතෘ ස්වාමීන් වහන්සේටත් දැනට පවත්වාගෙන යන ස්වාමීන් වහන්සේට අනිත් ගුරු භාවතුන් සියලු දෙනාටමත් මේ පින් අපි අයිති කරනවා, කෘතඥ වෙනවා. ඒ වගේම මේක මේ ක්ලාස් එක මේ විදිහට පවත්වන්න සහාය දෙන සියලුම කරුණාන මිත්‍ර මිත්‍රයන්ටත් මේ පින එකසේ හේතු අයිති වේවා. ඔබ අප සියලු දෙනාටම නිර්වාණ අවබෝධය පිණිසම මේ ධර්ම දේශනයත්, මේ ධර්ම ශ්‍රවණයත්, ධර්ම සාකච්ඡාව මේ පිනත් හේතු වේවා. අපිට මේ තව තවත් ධර්මයේ පහසුවෙන් ගැඹුරින් අවබෝධ කරගෙන වහවහ නිර්වාණ අවබෝධය මේ මංගල මහත්තයාට සියලු දෙනාටමත් ලැබීමට මේ පින හේතු වේවා. මංගල මහත්තයාගේ පවුලේ සියලු දෙනාටමත් මේ පින් එයාගේ ගුරුවරුන්ටත් ඒ සියලු දෙනාට මේ පින් අයිති වේවා. ඉතින් අපි මේ පින් අපි සියලු දෙනාම අත්පත් කරගත්ත පින අපි දෙවියන් මේ ධර්මය ආරක්ෂා කරන අපේ බුද්ධ ශාසනය මේ ධර්මය හැසිරෙන අය සියලු දෙනා ආරක්ෂා කරන දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රැක්කන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රැක්කන්තු මම් පරං. ඊළඟට අපි මේ පින් සියලුම අපේ නමින් පරලෝකීය අපේ ඥාතීන්ටත්
අනුමෝදන් කරමු යම් ඥාතියෙක් ඒ වගේම මේ පටන් සභාව පවත්වා ගන්න උදව් කරපු යම් කෙනෙක් යම් පින් බලාපොරොත්තුෙන් යම් කෙනෙක් හිටනවා නම් ඒ පින් ගැනීමේ හැකියාව තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ අපි කරපු පින් සතුටෙන් සාධනාවෙන් අනුමෝදන් වී ඒගොල්ලන්ගේ මෙලොව ජීවිතය සාර්ථක ගනිත්වා පරලොව නිවන් සුව ලබා ගැනීමට මේ පින් අනුමෝදන් වේවා කියලා ඥාතීන්ට පින් දෙමු. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි මේ මහා මංගල සූත්‍රයේ දක්වලා තියෙනවා වගේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසා තමයි අපිට මේ ධර්මය මේ විදිහට සේවනය කරන්න ලැබිලා තියෙන්නේ. ඒ නිසා තව තවත් නිවන් දක්නා ජාති දක්වා අපිට කල්‍යාණ මිත්‍රයන්ම ඇසුර ලැබේවා කියලා එහෙනම් අපි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබීමටත් ඒ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඒ වගේම මේ පිට නිර්වාණ බෝධිය පිණිස වේවා. ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. අපේ සිතක වචනේ යම් වරදක් බුද්ධ ධම්ම සංග්‍රහයේ සිදු වුණා නම් ඒ සියලු වරදට බුද්ධ ධම්ම සංගය රත්නය අපිට සමාදෙන්සේක්වා. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමේ වන්තේ පුරුවඤ්ඤ තථාගතය කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමේ ධම්මසු කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමේ සංඝ සුපටිපන්නානුත්තර. සාදු සාදු සාදු. ඕම් පින් සියලු දෙනාටම මේ මෙලොව ආයි මංගල මහත්තයාට මේ නිරෝගී භාවය පහසු දිගාසිරි මේ ධර්ම දානයේ පිණින් ලැබේවා. භව නිර්වාණ බෝධිය පිණිස මේ පින හේතු වේවා කියලා නැවත ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.